හරි මම මුලින් පොඩි සමරි එකක් වගේ යනවා අපි කරපු ටික. ඊට හ්ම් පස්සේ තව පොඩි කොටසක් තියෙන මේක අලුතින් කරන එක නෙමෙයි කලින් කරපු එක පොඩි ක්ලැරිෆිකේෂන් එකක් වගේ. ඊට පස්සේ අපි ආ හයින්සයිට්ස් කරන විදිහ ගැන කතා කරමු. හා හරි. අපිට මුලින්ම තියෙනවා EPI එක. එතකොට හිතන්න EPI එකක් නම් කලින් රේන්ජ් එක ඇතුළට ඇවිල්ලා ආපස්සට ගියොත් මිටිගේට් කරලා අපි ඒක EPI එකක් කියලා සලකනවා. ආ ඊට පස්සේ IPA තියෙනවා එකම සිනාරියෝ එක එකම වෙනස වෙන්නේ මේ දෙක මැද්ද ගැප් එකක් තියෙනවා. හ්ම් එතකොට මේක IPA එකක්. IPA එක රීගේන් කරන්න පුළුවන් විදි දෙකයි. පළවෙනියට පුළුවන් මෙතනට ඇවිල්ලා ගිහිල්ලා අලුතින් රේන්ජ් එකක් හදන්න. ඕ මෙහෙට ඇවිල්ලා ආය පල්ලෙහාට යන්න පුළුවන් නේ. ආ රීගේන් කරන්න පුළුවන් විදි දෙකයි. ওই ටික තමයි EPA IPA ගැන තියෙන්නේ. ඊට පස්සේ ලික්විඩිටි ගැන කතා කරද්දී අපිට ලික්විඩිටි ටයිප්ස් තුනක් තියෙනවා. නමුත් මේජර් දෙකයි. හිතන්න මෙහෙම රේන්ජ් එකක් තියෙනවා නම් මේ රේන්ජ් එකෙන් එළියට ගිහිල්ලා හැදෙන highest point එකට අපි කියනවා yield කියලා නේ. ආ ඊට පස්සේ රේන්ජ් එක ඇතුලේ පොඩි පොඩි කැටි හැදෙනවානේ. මේවට අපි කියනවා ඒක SLQ SLQ. ආ හරි ඊට පස්සේ හිතන්න මෙහෙම මොකක් හරි තියෙන ප්‍රයිස් එලිමන්ට් එකක් නම් මේක TLQ මේක අපි යූස් කරන්නේ නැහැ. නමුත් නිකන් හ්ම් මතක තියාගන්න. හරි. ඊට පස්සේ රේන්ජස් නේද? රේන්ජස් හැදෙන්න පුළුවන් විදි හතරයි තුනයි ඒක වේරියේෂන් එක හතරයි පළවෙනියටම අපිට පුළුවන් එක්ස්ට්‍රීම් මිටිගේෂන් එකකින් රේන්ජ් එකක් හදන්න නේ. ඊට ඔව් පස්සේ පුළුවන් යම් කිසි ලික්විඩිටි ලික්විඩිටි එකක් අරන් රේන්ජ් එකක් හදන්න. ආ ඊළඟට පුළුවන් සිමිලර් සයිස් රේන්ජස් නේ මෙහෙම එකක් තියෙනවා. සිමිලර් ඒක ඇතුළට එනවා නම් ආය අපිට පුළුවන් රේන්ජ් එකක් කියලා ගන්න. ඊට පස්සේ මේකෙන් වේරියේෂන් එකක් එනවා. MEBA ලොකු රේන්ජ් එකක් තියෙනවා. එයා පොඩි රේන්ජ් එකක් එයාව විෂන් කරනවා නේ. හ්ම් මෙතනදී එක ක්ලැරිෆිකේෂන් එකක් තියෙනවා. හරි. ඔයාලට මතකයි නේද අපි අර ඩොට්ස් ගොඩාක් ඇඳ රේන්ජස් මාක් කරා. මුලින්ම මොකද්ද අපි අහුන්නේ අර ඩොට් ඇඳ රේන්ජස් මාක් කරේ මුලින්ම. ඔව් ඒක අපිට ඇත්තටම කරන්න වෙන්නේ ඊට වඩා ලේසි විදිහක් තියෙනවා. හරි. ඒකට ආහා මම මේ දැන් කියන පොයින්ට් එක වැදගත් වෙනවා. හරි. හ්ම් මෙහෙම විතරයි. ඒ කියන්නේ එක්ස්ට්‍රීම් මිටිගේෂන් අපි දන්න එක්ස්ට්‍රීම් මිටිගේෂන් එකෙන් ටොප් එකක් කියනකනේ. ඔව් එක්ස්ට්‍රීම් මිටිගේෂන් එකේ විතරයි පුළුවන් සිමිලර් ටයිප් රේන්ජ් එකක් හදන්න. පැහැදිලිද? එක්ස්පෙරිමෙන්ටේෂන් එකකින් විතරයි සිමිලර් ටයිම් හරි සිමිලර්. ඒ කියන්නේ හිතන්න ඔව් අපි මේ දෙන්නා හ්ම් හිතන්න අපි මේක රෙඩ් රේන්ජ් එකක් කියලා මාක් කරනවා කියලා. හ්ම් එහෙනම් එක්ස්ට්‍රීම් අරකට මිටිගේෂන් එක රෙඩ් තිබ්බොත් වෙනවා රෙඩ් වෙනවා. හැබැයි මෙතන හිතන්න මෙතන එක්ස්ට්‍රීම් මිටිගේෂන් එක නැත්තම් මෙයා රෙඩ් වුණාට අරයා රෙඩ් වෙන්නේ නැහැ. එයා ඊට වඩා පොඩි එකක් වෙනවා. ආහා තේරෙනවද? ඔව් ඒතර මේ සිනාරියෝ එකම තමයි මෙතන. මේ දෙන්න සමාන සයිස් වුණාට මෙයා රෙඩ් නම් මෙයා ඊට වඩා පොඩි. ඒතර මෙතන ඔව් මෙයා රෙඩ් නම් මෙයා ඊට වඩා පොඩි. එහෙනම් අනිවාර්යයෙන් එක්ස්ට්‍රීම් එතකොට මිටිගේෂන් ඕකේ. කොහොමත් රෙඩ් එක ආයි කන්ටිනියු වෙන්නේ නැහැ නේද? දැන් ওই ග්‍රීන් රේන්ජ් එකෙන් පස්සේ එක්ස්ට්‍රීම් මිටිගේෂන් එකක් වගේ ආවට ඒක රෙඩ් වෙන්නේ නැහැ නේ. මෙහෙම අර වෙන්න පුළුවන්. කලින් මෙහෙම රේන්ජ් වෙන්න එකට. වෙන්න පුළුවන් නේ. හිතන්න මේ ලික්විඩිටි එක අරගෙන ඔව්. මෙතනටම ඇවිල්ලා මෙතන එක්ස්ට්‍රීම් මිටිගේෂන් එක දුන්නොත් එහෙනම් දැන් එක්ස්ට්‍රීම් මිටිගේෂන් එකක් තියෙනවා. හා. නේ දැන් මෙතන උනත් හිතන්න මේක මෙතන ලික්විඩිටි එක අරගෙන උඩටම ඇවිල්ලා පල්ලෙහාට ගියොත් ඒත් එක්ස්ට්‍රීම් මිටිගේෂන් එකක් තියෙනවා. හරි හිතන්න මෙතන මෙයාව අරගෙන එක්ස්ට්‍රීම් එකට ආවොත් එක්ස්ට්‍රීම් මිටිගේෂන් එකක් තියෙනවා. මෙතනත් සේම් සිනාරියෝ. එක්ස්ට්‍රීම් මිටිගේෂන් එක කොයි විදිහක හරි දුන්නොත් එක්ස්ට්‍රීම් මිටිගේෂන් එකක් දෙන්නේ තව රේන්ජ් එකකට සාපේක්ෂවනේ. එහෙනම් එයාට රිලටිව්ලි ඔයා ඒ වගේම අලුත් රේන්ජ් එකක් හදන්න. නිකන් එක්සැම්පල් එකක් ගත්තොත් ආය හිතන්නවට මෙහෙම එකක් තියනවා කියලා. මෙහෙම රේන්ජ් එක තියෙනවා. හරි. මේ රේන්ජ් එක තුළ මෙහෙම පොඩි රේන්ජ් එකක් තියෙනවා. ඊට පස්සේ ප්‍රයිස් එක එනවා මෙයාගේ එක්ස්ට්‍රීම් මිටිගේෂන් එක දුන්නා කියන්නේ. එහෙනම් මේ වගේම රේන්ජ් එකක් තමයි මේ ඔයා හැදුවේ. මේක හරි. ඊට පස්සේ හිතන්න මේ මොකක් හරි ලික්විඩිටි පොයින්ට් එකක් විදියට අරගෙන ආය ඇවිල්ලා මෙහෙම එක්ස්ට්‍රීම් මිටිගේෂන් එකක් දුන්නා කියලා. එහෙනම් මේ වගේම රේන්ජ් එකක් තමයි දැන් ආය මෙතන හැදුවේ. පැහැදිලි. කොහේ හරි එක්ස්ට්‍රීම් මිටිගේෂන් රේන්ජ් එකක් දෙනකොට ඒ වගේම එකක් තමයි අනිත් පැත්තට හැදෙන්නේ. හරි. පැහැදිලි නේද ෂයි? ඔව්. හරි. එහෙනම් අපි රේන්ජස් ගැන කතා කරා, ලික්විඩිටි ගැන කතා කරා, EPA ගැන කතා කරා. ඊට පස්සේ අපි කතා කරපු මේජර් දේ තමයි MAPS ගැන කතා කරන්නේ. ඒ කියන්නේ අපි ටොම්සන් MEPS ගැන කතා කරානේ කොහොමද ට්‍රේඩ් කරන්න කියලා. ඒවම සුට්ටක් ඉන්න මගේ මේ මොකද්ද එයාපෝඩ් එක මොකද්ද වෙලා මට ඇහෙන්නේ නැහැ මොනින්ද. හා, හා.
හරියයි දැන් හරි. අපි අන්තිමට කරපු සෙෂන් එකේ අපි කතා කරන්නේ MEPA TOMS කියලා බෙදලා continuations reversals කියලානේ. ඔව්. අන්තිමට කරපු. හරි. ඒකේ MEPS වලට පොඩි මට මතක නැහැ මේක එදා කිව්වද කියලා. කිව්වේ නැත්තම් මම මේ කියන එක චුට්ටක් ඔලුවට අරගන්න. හරි. හිතන්න. අපි දන්නවා MEPA එකක් කියන්නේ සරලවම large range එකක් තියෙනවා. large range එකට පස්සේ minor range එකකින් efficient කරනවානේ. සහ අපි දන්නවා MEPA spread කරන්න අපිට අනිවාර්යෙන් ILQ එකක් ඕනනේ. SILQ. හරි. ඒතර අපි මේ විදිහට දැනට කතා කරපු විදිහට සරලව මෙන්න මෙච්චරයිනේ කතා කරන්නේ. එහෙම එකක් තියෙනවා. අපිට මෙතනින් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. MEPA R වෙන්න පුළුවන්, MEPA C වෙන්න පුළුවන්. හරි. දෙකේම මෙහෙම දෙයක් වුණොත් අපිට මෙතනින් ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් කියන කතාවන අපි කරේ. කතාව. මේක හරි. හැබැයි මේකට මෙහෙම නොවන වෙලාවල් තියෙනවා. ඒක ගැන තමයි දැන් මේ කියන්නේ. හරි. හිතන්න මේ රේන්ජ් එක ඇතුලේ අපි මයින මොන හරි හදනවා කියලා මේ. හරි. මේක ඇතුළේ අපිට මයින ඕඩර් ෆ්ලෝ එකක් හැදෙන්න පුළුවන්. ඔව්. හිතන්න දැන් මේ මං යන්නේ මයිනස් ස්ට්‍රක්චර් එක. ඉන්ටර්නල් එක නෙමෙයි මතක තියාගන්න මේ පැත්ත මයින මේක ඉන්ටර්නල් කියලා අපි කියන්නේ. හරි. මෙතන දැන් ඔයාලට පේනවනේ මේක කඩලා ආය මිටිගේෂන් එකක් දුන්න EPA හැදුවේ නෑනේ මේ දකුණු පැත්තේ ලෙග් එකේ. නේද? මෙතනට ඒ කියන්නේ ආයේ පොඩි ඒවා හැදුන්නේ නෑ නේද කියලා දහන්නේ. සරලවම කියන්නේ මෙහෙම දෙයක් උන්නේ නෑ කියලා. මෙහෙම දෙයක් උන්නේ නෑනේ කියලා කියන්නේ. ඔව් ඔව්. හරි. එහෙම වෙලාවක ඒ කියන්නේ රයිට් සයිඩ් එකේ මයිනෝඩ් ෆ්ලෝ හැදෙන්නේ නැති අවස්ථාවක මේ අපි යන් දෙක මේ විදිහටම වෙනවා. හරි. ඊට පස්සේ ආයෙ හිතන්න. ඔය වගේම රේන්ජ් එකක් තියෙනවා. ඊට පස්සේ මෙහෙම දෙයක්. හරි දැන් මයිනෝඩ් ෆ්ලෝ එකක් හැදෙනවා නේද? මෙයාම කඩලා ආයෙ මයිනෝඩ් ෆ්ලෝ එකක් හැදෙනවා. හැබැයි මොකද වෙන්නේ? මේ මයිනෝඩ් ෆ්ලෝ එකට මෙයක් ටැප් කරනවානේ මෙතනින්. ඔව්. ඒ අවස්ථාවේදීත් අවුලක් නැහැ. අපිට මෙයාව ට්‍රේඩ් කරන්න පුළුවන්. ඔයාලට මේ දෙකේ වෙනස පේනව නේද මෙතනදී? හිතන්න මෙතනදී මෙයාව මම අඳින්න ඕනෙත් නැහැ. හරි. මෙහෙම එකක් තිබ්බා හෝ නැත්නම් මේ පැත්තට මොකක්ද හැදිලා නැත්නම් මොකද මෙහෙම එකක් තිබ්බේ නැත්නම් හිතන්න කෙලින් ඉරන්නම් තිබ්බා. කොහොමවත් මයිනෝඩ් ෆ්ලෝ එකක් හැදෙන්නේ නැහැ. ඔව්. නේද? එතකොට මෙහෙම තිබිලත් මේ පැත්තේ ආය EPA එකක් දුන්න නැත්නම් ඒත් මයිනෝඩ් ෆ්ලෝ එකක් හැදෙන්නේ නැහැ කියලා. මෙතන සරලව කියන මයිනෝඩ් ෆ්ලෝ එකක් හැදෙන්නේ නැති අවස්ථාව. හරි. මයිනෝඩ් ෆ්ලෝ එකක් හැදෙන්නේ නැති අවස්ථාවක MEPA එකෙන් අපිට මෙහෙම ට්‍රේඩ් කරන්න පුළුවන්. මයිනෝඩ් ෆ්ලෝ එකක් හැදිලා ඒ මයිනෝඩ් ෆ්ලෝ එකේ MEPA එක එෆිෂියන්ට් කරන අවස්ථාවකත් අපිට MEPA එක ට්‍රේඩ් කරන්න පුළුවන්. හැබැයි හිතන්න මෙහෙම දෙයක් වෙනවා කියලා. එහෙම තියෙනවා. අපි දැන් මයිනෝඩ් ෆ්ලෝ එකක් හදනවා. අපි මේ ශෂියයි ලාස්ට් සෙෂන් එකේ ගොඩක්ම කරේ අර නිකන් රිවර්සල්ස් වගේ ඒවා තමයිනේ. දෙකම කතානේ රිවර්සල්ස් කන්ටිනියුේෂන්ස් ඊට පස්සේ ඒ දෙක වෙදුවේ MEPA වලට ටොප් වලට. හරි මේ මම කියනවා ටොප් වලට අදාළ නැහැ. මේකේ MEPA රිවර්සල් එකක් වෙන්නත් පුළුවන් කන්ටිනියුේෂන් එකක් වෙන්නත් පුළුවන්. හරි දෙකටම අදාළ. හරි මම අඳින්නේ MEPA C එකක් MEPA R එකකට මේක MEPA R එකක් කියන්නේ සරලව. මට කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම එකක් අඳින්න. මෙහෙම එකක් අඳින්න. එකම තමයි. එහෙනම් මෙතන බලන්න මෙතන මේ දෙකේ වෙනසක් තියෙනවා. මේ දෙකේම මයිනෝඩ් ෆ්ලෝ හැදෙනවා. හරි මොකද මෙතනින් මයිනෝඩ් ෆ්ලෝ හැදෙනවා. ඔව්. මෙතනත් හැදෙනවා. හැබැයි මෙතන මයිනෝඩ් ෆ්ලෝ එකෙන් මෙයාව එෆිෂියන්ට් කරනවා සහ මෙතන මයිනෝඩ් ෆ්ලෝ එකෙන් එෆිෂියන්ට් කරන්නේ නැහැ නේ. මෙහෙම මයිනෝඩ් ෆ්ලෝ එකෙන් එෆිෂියන්ට් කරන්නේ නැහැ කියන්නේ මෙතන IP එකක් තියෙනවා කියලා එක සරලව. ඔව්. මෙහෙම IP එකක් තියෙන අවස්ථාවකදී මෙයා ලික්විඩිටි MEPA එක ලික්විඩිටි වෙලා මේ ඔයාට සම්පූර්ණ ප්‍රයිස් ලෙග් එකක් එනවනේ. ඔව්. මේ ලෙග් එකට normal MEPA එකක් විදිහට රිටර්න් එක කියන්නේ සරලව. මෙයා ලික්විඩිටි වෙනවා කියන්නේ. හරි. මෙයා ලික්විඩිටි වෙනවා කියන්නේ දැන් ඔයා ඊළඟට තියෙන MEPA එක තියෙන මෙතන නවාට. මෙතන MEPA R එකක් තියෙනවා. ඒකට මේ MEPA C එකට නේද? මෙන්න මේ පොයින්ට් එකේ. ඔව්. එතනින් තමයි ඊළඟට ඔයා ට්‍රේඩ් එකක් ගන්න try. ට්‍රේඩ් එක ගන්නෙ. ඔව්. පැහැදිලිනේ මේ දෙක වෙනස? අර ලික්විඩිටි එක අරගෙන ඒ කියන්නේ සරලව උඩම POI එකට ගිහිල්ලා එනවා. උඩම POI කියලා නෙමෙයි. කියන්නේ උඩම POI කියන්නේ මෙයානේ. මේක. උඩම POI එක නෙමෙයි නේ. හරි.
අපිට උඩම PO එකම උඩම efficient range එක. ඊට වඩා minor range එකට යන්න. හා පැහැදිලිද? මම මාක් කරේ මෙයාව නෙමෙයි. මම ඔව් මාක් කරේ මෙයාව. පැහැදිලි? ඔව් ඊට පස්සේ හිතන්න ඔයා මේ දෙක ගැන කතා කරද්දිත් මේ අවස්ථාවම තියෙනවා කියලා. දැන් මෙතන මම කියවනේ මේ අපි මේ කතා කරන MBR සහ MBC දෙකම දාලායි කියලා. ඔව් එහෙනම් හිතන්න මේ අපි තැඹිලි පාඩෙන් මාක් කරපු එක ඇතුලේ මෙයාවත් ආය කඩපුවම මේ දෙයම තියෙනවා කියලා. ඒ කියන්නේ මෙයාගෙත් මයිනෝඩ් ෆ්ලෝ එකක් තියෙනවා. හැබැයි efficient වෙන්නේ නැහැ කියලා. ඔව් එහෙම වුණොත් මෙයාත් liquidity දාම මේක ඇතුලේ තියෙන පොඩි එක තමයි යන්නේ. තේරෙනවද? ආහා ඒ කියන්නේ මේ විදිහට fractal. ඒ කියන්නේ හැම මේ අපි කතා කරන හැම දෙයක්ම fractal. ඒ කියන්නේ ඕන range එකට අදාළයි. ඒතර මෙතන ආ මයින් එක ඇතුලේ ඕක තිබ්බත් මේ දෙයම මේ rules ම apply. හරි. මේක හරි පැහැදිලි නේද? ඔව් ඊට පස්සේ මේ අවස්ථා දෙක. දැන් මෙතනදී අපිට කොහොමත්ම අදාළ නැහැ. මොකද MEP එක hold වෙන්නේ නැහැ. දැන් අපිට මේ MEP එකෙන් trade එකක් ගන්න නම් අපිට ILQ ඕනනේ SILQ. ඔව් හිතන්න මේ අවස්ථා දෙකටම අදාළ වෙන දැන් මේ කියන්නේ. මේ SILQ එක හරි මෙන්න මේ SILQ එක හිතන්න යම් වෙලාවක ලොකු රේන්ජ් එකට සිග්නිෆිකන්ට් වෙනවා කියලා. ඕක මේ SLQ නෙමෙයිනේ SILQ significant IL significant ILQ කියන එක මම SILQ කියන්නේ සරලව අපිට මෙහෙමනේ කියන්නේ liquidity ILQ තියෙනවා SLQ තියෙනවා ඊට පස්සේ අපි ආයෙ වෙනම SILQ කියලා කතා කරනවානේ 62යි සපා මතකයිනේ රේෂියෝ 62.5 degrees sorry 62.5% range එකේ ඔව් අපි වෙන මේක දාලා මෙන්න මේ value එක බලුවේ අන්න ඒක ඔය කියන්නේ SILQ කියලා significant ILQ ආහා හරි හරි එහෙනම් හිතන්න දැන් මේ අඳිනවා මේ අවස්ථා දෙකට මොකද මේක මෙයාට අදාළ වෙන්නේ නැහැ සෝ කොහොමද මේ එක හෝල්ඩ් වෙන්නේ නැති නිසා හිතන්න මේ අවස්ථාවේදී අපි significance බලන්නේ මෙයාගේ significance එක බලන්නේ මෙයාට relatively නේද දැන් හිතන්න ශක්තිය දැන් අපි පස්සේ දැන් අර ලොකු රේන්ජ් එකකින් පොඩි රේන්ජ් එක එෆිෂන්ට් කරන්න පුළුවන් තියරිය ඉගෙන ගත්තට පස්සේ ඔය 62.5 එක ඒත් තියනවද ඉතින් අපිට ඒ බලන්න රේන්ජ් එකට මේ රේන්ජ් එකට ඒත් අපිට 62.5 එක දාන්න එපා නැත්තම් කොහොමද මේ තියෙන EPA රේන්ජ් එකට හිතන්න අපිට මෙතන රේන්ජ් එකක් තියෙනවා මෙයාගේ liquidity එක නැත්තම් කොහොමද නේද අහා හරි එහෙනම් අපි මෙයාට මෙන්න මේ MEPA එකට හරි ඕන කරන liquidity එක තියෙනවද කියලා බලන්න කොහොමද මෙයාව මෙතනට අරගෙන 62.5 ද කියලා බලන්න ඕපන් කරන්න අපි හරි හැබැයි දැන් හිතන්න එහෙමනම් හැබැයි හිතන්න මෙහෙම දෙයක් වෙනවා කියලා එන්න මෙහෙම දෙයක් වෙනවා කියලා හරි මේ කියන්නේ හිතන්න මේක දැන් අපි මේ දෙකනේ කතා කරන්නේ මේ කියන්නේ මෙතන උඩ අපිට අනිවාර්යෙන් මයිනෝඩ් ෆ්ලෝ තියෙනවා හරි හරි මයිනෝඩ් ෆ්ලෝ මම efficient වෙන්නත් පුළුවන් efficient නොවෙන්නත් පුළුවන් sorry එක්කෝ මයිනෝඩ් ෆ්ලෝ තියෙන්න පුළුවන් එක්කෝ මයිනෝඩ් ෆ්ලෝ නැති වෙන්න හරි දැන් හිතන්න දැන් මෙයානේ තවම IL කිව්ව ගන්න SIL කිව්ව ගන්න ඔව් දැන් හැබැයි හිතන්න මේ SIL කිව්ව එක මෙයාටත් SIL මම කියන දේ පැහැදිලිද මෙයාට විතරක් නෙමෙයි මෙයාටත් SIL කිව්ව ඔව් ඔව් එහෙනම් අපි කියනවා මේ අවස්ථාවේදී දැන් මෙතන වෙනස් හරි මෙතනදී මෙයාට මේ ලොකු එක්කෙනාට SIL කිව්වෙන්නේ නැහැ මේ දෙකේම නේද මෙයා SIL කිව්වෙන්නේ MEP එකට විතරයි හරි හැබැයි එහෙම කිව්වේ මේ රේන්ජ් එකේ සයිස් එකෙන්ද 62.5 කියන්නේ හරි හරි එහෙනම් හිතන්න දැන් මෙයා ලොකු එක්කෙනාට SIL කියවෙනවානේ ඔව් අනිවාර්යයෙන් මේ වගේ වෙලාවට අපි කියනවා මේ මොකද කියන්නේ MEP එක සෑන්ඩ්විච් වෙනවා හරි මෙයා සෑන්ඩ්විච් වෙනවා කියන්නේ මෙයා ලික්විඩිටි වෙනවා ආයිමත් හරි ඔව් රීසන් එක වෙන්නේ මෙයා ආයි ලික්විඩිටි වෙන්න මේ දැන් මෙයා ලොකු රේන්ජ් එකට ඔව් ලික්විඩිටි වෙලානේ තියෙන්නේ එහෙනම් ඊළඟ එක වෙන්නේ මේ ඇතුලේ මොකක් හරි POI එකක් ඇතුලේ ලොකු රේන්ජ් එකට දාලා හිතන්න මේ ලොකු එක නැත්නම් efficient කියලා හරි
එහෙනම් දැන් මෙහෙම දෙයක් වෙන්න තියෙන probability එක වැඩි. හ්ම් පැහැදිලි. එතකොට මතක තියාගන්න. මේ ලොකු range එක නම් දැන් අපි trade කරන්නේ. මේ ලොකු range එකට MABA rules ටික apply වෙනවා. හරි. අපි questions තුනක් කතා කරන්නේ. නේද? මෙයා වෙන හිතන්න මෙයා මීට වඩා ලොකු range එකකට SIL කිව්ව වෙනවද නේ? ඔව් ඔව් අර ඔව් ඒ rules තුනම මෙතනටත් apply වෙනවා. ඉන්වැලිඩේෂන්ස් ටික invalidations ටික මෙතනටත් apply වෙනවා. හරි. ඔව් මොකද දැන් හිතන්න ශෂ්ටියයි දැන් මේ දැන් ඔය පොඩි රේන්ජ් එක දැන් සැන්ඩ්විච් වුණා කිව්වනේ. ඔව්. එතකොට දැන් ඊට පල්ලෙහා තියෙන දැන් බ්ලැක් රේන්ජ් එක තියෙන්නේ. ඒකයි ඊට උඩ දැන් අපි POI එකට අරන් තියෙන කපාට රේන්ජ් එක එතන EPA එකක් නැති එක ප්‍රශ්නයක් නැද්ද? එතන EP එකක් තියෙනවා. මෙතන EP එකක් එනවා. නෑ දැන් මං කියන කළු එකයි ඒක හා එකයි. ඒ කියන්නේ ඔව් මම annotate කරනවා. මම මේ අදපු එකේ කිසිම IP එකක් නැහැ. කොහෙද? ඇනොටේෂන් එක හොයාගන්න දැන් කොහෙද නේ තියෙන්නේ? උඩ තියෙන. okay. ඇනොටේෂන් එක හොයාගන්න නෑ නේ. උඩ තියෙන්නේ. ඔයාගේ sharing screen එකට මොන හරි කියලා උඩ වැටෙනවා නේද? එතන අර drop down menu එකේ තියෙන. පල්ල හැපෙන කියන. හරි ඉන්න. blur my background choose avatar. එතන නෑනේ මේ drop down එකේ. අර mute එකේ එහා පැත්තේ තියෙන එකනේ අපේ නමත් එක්ක. නෑ නෑ එතන නෙමෙයි. ඔයා mouse එක screen එකේ මැද හරියට කරලා කෙලින් උඩට අරන් යන්න. එතකොට මොකද හරි වෙන්නේ? view options. ඔව් ඔව් එතන. මං කියන්නේ ශෂී දැන් මේ දැන් මේ රේන්ජ් එක තියෙනනේ මම දැන් ඔය මාක් කරේ. ඒක මෙහෙම මෙතන මෙහෙම EPA වෙන්නේ නෑනේ. මෙතන දැන් IP එකක් තියෙනවා. මේකයි අතර. ඒක ප්‍රශ්නයක් නැද්ද කියලා අහන්නේ. එතන කොහෙන්ද IP එකක් තියෙන්නේ? IP එක මාක් කරන්න. right. IP එක මෙතන ඉඳන් මෙයා මෙතනට එනවා. ඊට පස්සේ මෙයා මෙතනින් මෙතනට efficient වෙනවා. ඊට පස්සේ මෙයා මෙතන ඉඳන් මෙතනට efficient වෙනවා. IP එක ගන්න. හරි ඒත් දැන් ඒක හරි දැන් මේ පොඩි එකෙන් efficient වුණා දැන් මේ ඕවනේ. මේ දැන් මේ පොඩි එක මෙහෙම ආවේ නෑනේ කියලා කියන්නේ. දැන් මෙතන එහෙම වෙන්න ඕනේ නැහැ. එහෙම වෙන්න ඕන නැද්ද? නෑ. ඇයි එහෙම වෙන්නේ? දැන් අපි දැන් සෑන්ඩ්විච් වුණානේ මේ පොඩි එක. හරිද? මෙයා සෑන්ඩ්විච් එක. ඒක සෑන්ඩ්විච් වුණානේ. දැන් ඒත් අපි ඊට යට මේ කළු රේන්ජ් එකයි දැන් ඊට උඩ තියෙන කහ රේන්ජ් එකයි දැන් කම්පෙයාර් කරාම ඒ දෙකේ අතර EP එකක් තියෙනවනේ කියලා මං කියන්නේ. මෙන්න මෙතන. මෙතන TP එකක් තියෙනවා. මේ ગેප් එක. එතන ગેප් එකක් නෙමෙයි තියෙන්නේ. ඒ ગેප් එකක් තියෙන මේ උඩට ගිහිල්ලා පල්ලෙහාට ඇවිල්ලා තියෙන. ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතනට efficiency ආව ඊට පස්සේ මෙතනට ආව efficiency. නේද? මේ සම්පූර්ණ රේන්ජ් එක efficient වුණා. එතකොට කවුලක් නැද්ද? නැහැ. ඉතින් හරි මෙහෙම හිතන්න මම අපි මේ තියෙන ඔක්කොම ටික අයින් කරලා මම මෙන්න මෙහෙම දෙයක් අඳිනවා කියලා හිතන්න. මේක නිකන් රෙෆරන්ස් රේන්ජ් එකක් කියලා හිතන්න. හරි. ඊට පස්සේ ප්‍රයිස් එක මෙතනට ගිහිල්ලා පල්ලෙහාට ආවොත් දැන් මෙයා efficient වෙනවා නේද? ඔව්. හරි. ඊට පස්සේ ආය ප්‍රයිස් එක මෙහෙම දෙයක් කරොත් රේන්ජ් එකට ගිහිල්ලා ආවා. මෙයා efficient වෙනවා නේද? ඔව්. හරි. එහෙනම් ආය ප්‍රයිස් එක මේ රේන්ජ් එක ඇතුළට ගිහිල්ලා මෙහෙම ආවා. මෙයාත් efficient වෙනවා නේද? ඔව්. ඉතින් එහෙනම් ඔක්කොම efficient. මෙතන තිබ්බ දේ මම මෙතන. හරි. හරි. මෙතන සෑන්ඩ්විච් වෙනවා කියන්නේ සරලවම මේ ලික්විඩිටි එකයි මේ රේන්ජ් එක අතර මෙයා හිර වෙනවා. ඒකෝට මෙයා ලික්විඩිටි වෙනවා කියන සරලව කියන්නේ. හරි. ඔව්. පැහැදිලි නේද? ඔව්. හරි. ඊට පස්සේ මේක යම් පොයින්ට් එකක් හොඳට මතක තියාගන්න. හරි. මේ අවස්ථාවේදී කියන්නේ මේ පැත්ත ඕඩර් ෆ්ලෝ හැදිලා නැති අවස්ථාවේදී
හරි. හ්ම්. අපිට මෙතන SI මිල් සෑන්ඩ්විච් වුණත් මෙතනින් මූව් එකක් දෙන්න පුළුවන්. හරි. හ්ම්. ඒක මතකද? ගැලවෙන්නත් පුළුවන්. හැබැයි මූව් එකක් දෙන්නත් පුළුවන්. මෙතන අපිට 100% කියනවා. හරි. මෙතනදී අනිවාර්යෙන් ගැලවෙනවා. කතා දෙකක් නැහැ. මේ අවස්ථාවේදී මෙතනින් යන්න පුළුවන්. හ්ම්. හරි. එහෙනම් අපි කතා කරා ඔය. ඊළඟට අපි ටොම්ස් කතා කරානේ. මේක හරි දේශි දෙයක්. ටොම්ස් වල අපි කතා වෙච්ච ඕන එකක් ඉන්ටර්නල් වෙන්න. ඒ කියන්නේ සරලවම ඊට වඩා ලොකු රේන්ජ් එකක් ඇතුලේ වෙන්න ඕන ටොම් එකක් තියෙන. හිතන්න මෙහෙම නම්. මෙතන වට ටොම් එකක් ආවා කියලා හිතන්න. මෙහෙම. ඔව්. මෙයාව ඔයාලට ට්‍රේඩ් කරන්න නම් මෙයා ඉන්ටර්නල් වෙනවා. ඒ කියන්නේ වෙන එකක් ඇතුලේ තියෙනවා. දැන් මෙතනදී නම් ඉන්ටර්නල් නේ. මෙයා ලොකු ඔව්. රේන්ජ් එකක් ඇතුලේනේ තියෙන්නේ. හැබැයි මෙහෙම හිතන්නකෝ. මෙහෙම දෙයක් හිතන්නකෝ. ඔයාලට මෙහෙම රේන්ජ් එකක් තියෙනවා. මෙහෙම රේන්ජ් එකක් තියෙනවා. ඒ රේන්ජ් එකෙන් එළියට ඇවිල්ලා ඔයාලට ටොම් එකක් දෙනවා. හ්ම්. මේ අවස්ථාවේදී දැන් එක්ස්ටර්නල් නේ. ඔව්. මේ අවස්ථාවේදී අපි මෙයාව ට්‍රේඩ් කරන්නේ නැහැ. මෙයා ලික්විඩිටි. හරි. මෙයා එක්ස්ටර්නල්. ඒ මෙයා කියන්නේ ඉන්ටර්නල්. ඒක ලික්විඩිටි වෙනවා වෙන එකද රීසන් එක ට්‍රේඩ් කරන්න නැති වෙන්න ඔව්. එක්ස්ටර්නල් ඔව්. ටර්ම්ස්. ඔව්. හරි. ඒතර මෙතන එක්ස්ටර්නල්. මේ දෙකම නොවන තැනක් තියෙන. ඒ තමයි රිවර්සල්. හිතන්න මෙහෙම. ඔයාලට මෙහෙම රේන්ජ් එකක් තියෙනවා. රේන්ජ් එකෙන් එළියට එනවා. එළියට ඇවිල්ලා අපි ඒක මයිනර් රේන්ජ් එකක් කරමු. මෙහෙම තියෙන. ඊට පස්සේ මෙතන පොඩි මයිනර් රේන්ජ් එකක් කරනවා. ඊට පස්සේ මෙහෙම වෙනවා. දැන් මේ රිවර්සල් එකේ තියෙන එකක් නේ. නේද? මේක රිවර්සල් එකේ තියෙන ටොම් එකක්. පැහැදිලි නේද? ෂයින් මාහෙනද? ෂයින් මාහෙනද? ඔව්. දැන් තමයි ඇහුණා කලින් කතා කරේ නෑනේ. කතා කරා. එහෙනම් මොන හරි. ඇහුන්නේ. හරි. මේක රිවර්සල් ටොම් එකක් කියන එක පැහැදිලි නේද? ඔව්. හරි. එහෙනම් රිවර්සල් ටොම් එකකදී PT PO එක ටැප් වෙන්නේ නැති තාක්කල් මෙයා වැලි. හරි. PT මොකක් හරි ටැප් වෙන්නේ නැති තාක්කල් මෙයා වැලි. මොකද මෙතන මෙයාට ඉන්ටර්නල් එක්ස්ටර්නල් කියලා ඇප්ලයි කරන්න බෑනේ. මම රිවර්සල් එක. ඉන්න පුළුවන් කොනේම පොයින්ට් එකේනේ මෙයා ඉන්නේ. එහෙනම් PTPO එක ටැප් කරොත් මම කොහොමද ඉන්නේ? මොකද CT අපි ට්‍රේඩ් කරන්න නැහැනේ. හරි. එහෙනම් මෙතනදී මෙයාව ටැප් කරන්නේ නැති තාක්කල් මෙයා වෙයි. හරි. එහෙනම් සරලවම මෙයාව ට්‍රේඩ් කරන්න පුළුවන්. මෙයාව ට්‍රේඩ් කරන්න බෑ. මෙතන PT වදින්න නැති තාක්කල් මෙයාව ට්‍රේඩ් කරන්න පුළුවන්. හරි. පැහැදිලිද? ඔව්. හරි. ඔය ටික තමයි කතා කරන්න තිබ්බේ. ඊට පස්සේ අපිට හයින්සයිට් සෙල් තමයි එන්න දෙන්නේ. හරි. හරි. සරලවම හයින්සයිට් ස්ටඩි එකක් කියන්නේ අපි යම් කිසි ට්‍රේඩ් එකක් වෙච්ච ට්‍රේඩ් එකක් බලනවා. බලලා ඒක කොහොමද මේ කියලා තේරුම් ගන්න try කරනවා. හරි. හරි. අපි නිකන් දැනට අපිට ළඟදී තිබ්බ ට්‍රේඩ් එකක් නිකන් කතා කරන්න ගමු කොහොමද කරන්නේ කියලා. ක්ලියර්. මම හිතන්නේ clear. ඊට පස්සේ ආය මතකයි නේ ෂයින් කිව්වා අපි ටොම් මේකේ ට්‍රේඩ් කරනවා SLQ ගන්නකම් ඉන්න ඕන කියලා. මොකද ටොම් එක ට්‍රේඩ් කරද්දී අනිවාර්යයෙන් SLQ එක ගන්නකම් ඉන්න ඕන කියලා. ඒක අපි කතා වුණා. කිව්වද? ඉංග්‍රීසි මතක නැහැ. අද කිව්වේ නෑ. ඉංග්‍රීසි මම කියන්නේ. අපි ඒකනේ SLQ ගැන කතා කරා ටොම්ස් වලට SLQ කියලා ගැන. දැන් මෙහෙම මතක තියාගන්න. ඕනම ටොම් එකකට හරි හිතන්නකෝ. අපි මම නිකන් එක්සැම්පල් එකකට ඉන්ටර්නල් ටොම් එකක් හදින්නකෝ දැනට. හා. හරි. ඊට පස්සේ ටොම් එකට මෙතන SLQ එකක් තියෙනවා කියලා හිතන්නකෝ. ඔව්. ඊට පස්සේ අපි නිකන් හිතනවා YLQ එකක් හදුනා කියලා. ඔව්. ඒත් අපි ටොම් එක ට්‍රේඩ් කරනවා නම් අනිවාර්යයෙන් SLQ එකෙන් උඩ තමයි PO එක මාක් කරන්නේ. ආහා. හරි. පැහැදිලි. SLQ නැත්තම්? SLQ එකක් තියෙනවා. පොඩි හරි SLQ එකක් තියෙනවා.
හරි තියෙන මොකක් හරි තියෙන liquidity point එක අරගත්තට පස්සේ තමයි හරි PO එක මාක් කරන්නේ. හරි ILQ එක විතරක් මදි කියලා කියන. ඒ කියන්නේ හිතන්න මේ example එකේදී හරි මෙතන minor structures ටිකක් තිබ්බා කියලා මෙහෙම තමයි minor structures ටික තිබ්බේ කියලා. හරි එතකොට හිතන්න අපි මෙතන tom එකක් නෙවෙයි නම් තිබ්බේ අපි මෙයාම liquidity කියලා මාක් කරනවා. ඊට පස්සේ PO එක refine නැති මෙයා PO එක විදියට ගන්න පුළුවන් නේ අපිට. ආව් නේද? හැබැයි මතක තියාගන්න tom එකක් වෙද්දි හැම ගන්න බෑ. tom එකකදී SLQ එකේ උඩ තියෙන එකක් තමයි අනිවාර්යෙන් ගන්න. හරි. හරි හරි. ඊට පස්සේ නිකන් example එකක් හිතන්න tom එකකුයි MEPA එකකුයි එකට හැදෙනවා. හ්ම් හරි. ඒ කියන්නේ මෙහෙම සිනා. හිතන්න. මට range එකක් තියෙනවා. හරි. ඊට පස්සේ අපි normal MEPA එකක් ගන්න ඉස්සෙල්ලා. MEPA. හැබැයි minor structure බලුවාම අපිට මොන මෙහෙම දෙයක් තියෙනවා කියලා හිතන්න. මෙහෙම. හරි මෙයාව ඇතුළට ගන්න ඉන්ටර්ට ගන්න. හරි මෙතන tom එකක් තියෙනවා. හරි. දැන් මේක හොඳට බලන්න. මෙතන tom එකක් තියෙනවා. හැබැයි මෙයා MEPA එකක් නේද? ඔව් හරි. එහෙනම් අපි normally මෙයා tom එකක් විදියට ගත්තා නම් අපි මෙයා trade කරන්නේ external tom එක. එහෙනම් tom එකක් විදියට මෙයා trade කරන්න බෑනේ. බෑ ඔව් හරි. හැබැයි MEPA එකක් විදියට මට මෙයා trade කරන්න පුළුවන් මේ තියෙන විදිහත් එක්ක. මොකද මේ පැත්තේ හිතන්න මම මේ ඇඳලා තියෙන විදිහත් එක්ක මේ පැත්තේ minor order flow එකක් හැදිලා නැහැ. මොකද මෙයා efficient කරලා නැහැනේ. ඔව් හරි. එහෙනම් minor order flow එකක් හැදුන්නේ නැහැ කියලා අපි හිතන්නේ. මොකද efficient කරන්න එපා minor order flow එකක් හදන්න. එහෙනම් minor order flow එකක් හැදිලා නැහැ. මෙතන tom එකක් තියෙනවා. සහ මෙතන normal MEPA එකක් තියෙනවා නේ. හරි. හිතන්න මේ example එකේදී ඒ කියන්නේ සරලව මේ example එකේදී මෙයා trade හරි MEPA එකක් නිසා. හරි. ඊට පස්සේ දැන් මෙතන POI selection එක කරලා හිතන්න normal අපි POI selection එක කරද්දී MEPA විතරක් හිතුවනම් ILQ එක ගත්තා ඊට පස්සේ උඩ තියෙන කරගන්න. ඔව් හරි. හැබැයි මෙතන tom එකකින් MEPA එක හැදෙන්නේ ඔව් නේද? ඔව් එහෙනම් ආයම SLQ එක ගන්නකම් ඉන්න ඕන. ILQ එක විතරක් මත. හරි හරි. ඒ කියන්නේ tom එකයි MEPA එක දෙකම එකතු වුණා අපිට SLQ එක ගන්නකම් ඉන්නම වෙනවා. හරි. අපි මම SLQ එකට යම් විදිහක sorry. හරි SLQ එක හඳුන ගන්නත් යම් මෙකැනිකල් විදිහක් කියන්න හරි හා SLQ එක කියන්නේ ඔයාගේ හිතන්නත් මෙහෙම රේන්ජ් එකක් තියෙනවා කියලා. හරි ඊට පස්සේ ඔයාලට මෙතන ILQ එකක් තියෙනවා කියලා නිකන් හිතන්න. හරි. ඔයාලට මේ ILQ එකට උඩින් ILQ එක තියෙනවා නම් තමයි ILQ එක එන්නේ. හරි. ILQ එකට උඩින් ඔයාලට මේ පැත්තෙන් හම්බෙන මොකක් හරි ලොකුම රේන්ජ් කෑල්ල තියෙනවා. එයාව අපි කඩපුවා මෙයාට ILQ වෙන පොයින්ට් එකක් තියෙනවා. ඔව් ඒ කියන්නේ සරල මෙන්න මේ voice එකෙන් පස්සේ හැදෙන highest point එක. ඔව් මෙයා තමයි SLQ. හරි ලොකු මේජර් ලොකු SLQ එකට SL කියුනේ ලොකු එකට. ඔව් පැහැදිලිනේ මම කියන්නේ. ඔව් ඔව් එතකොට හිතන්න මෙහෙම දෙයක්. ඔව් දැන් මෙයාද මේකම තමයි කියන්නේ කොහොමද? හරි හිතන්න ILQ එකක් ILQ එකේ උඩට ඇවිල්ලා තිබ්බේ නැති වුණා. මේ කතාවම තමයි. හරි. ILQ එක උඩට ආවොත් අනිවාර්යෙන් මෙහෙම දෙයක් වෙනවා. හිතන්න මේක මම අද එක්සැම්පල් එක යම් විදියට හරි. හිතන්න මෙහෙම තියනවා. හරි. ඊට පස්සේ ILQ එක මෙහෙට ඇවිල්ලා තියෙනවා. මයිනස් ස්ට්‍රක්චර් එක මම මෙහෙමද කියලා හිතනවා. හරි. දැන් අපි දැන් මම කියවනේ අපිට ටොම් එකක් ඕන කියලා එකම වගේ රේන්ජස් හදන්න නේ. එහෙනම් මෙයාට වඩා මෙයා පොඩිනේ. ඔව් ඔව් හරි. එහෙනම් අපි මෙයාව නිකන් කන්සිඩර් කරොත් මෙයානේ මයිනස් ස්ට්‍රක්චර් වෙන්න ඕන. ඒ කියන්නේ මෙයාව මම දෙකට විතරක් කඩන්න කිව්වොත්
හ්ම්. ලොකුම රේන්ජ් එකට හදන්න කිව්වොත් මෙයාවනේ මෙතනින් ඔව්. කඩන්න වෙන්නේ. ඔව්. හැබැයි එයාව දැන් මෙතන මේ ILQ එකෙන් efficient කරලානේ. හ්ම්. ILQ එකෙන් ඇවිල්ලානේ මෙයාගේ point එක rod outට. ඔව්. ඔව්. ඒ අවස්ථාවේදී අපි මෙයාව ගන්න. තේරෙනවද? ඒ කියන්නේ කොකෙන් හරි ILQ එකෙන් උඩ තියෙන point. හිතන්න ILQ එක මෙහෙනම් තියෙන්නේ. හ්ම්. ඊට පස්සේ price එක මෙහෙම දෙයක් කරලා නම් එහෙනම් දැන් මෙයා තමයි SLQ එක. පැහැදිලි. මෙයා SLQ එක නොවෙන්නේ මෙහෙම දෙයක්. මට ඒක චුට්ටක් ආයි කියනද පොඩ්ඩක් තේරුන්නේ නැහැ වගේ. හිතන්න මයිනස් ස්ට්‍රක්චර් එක හ්ම්. ඒ කියන්නේ මෙයාව efficient කරන්න නැතුව හැදුනොත් මෙයාගේ ඇතුළේනේ මෙයා ඉන්නේ. ඔව්. එහෙම අවස්ථාවක් හිතන්න. මෙතන ඔයාලට දැන් යම්කිසි මයිනස් ස්ට්‍රක්චර් එකක් හදනවා මේ පැත්තේ. ඔව්. හැබැයි එයාව ILQ එකෙන් අරන් තියෙන්නේ කියලා හිතන්නකෝ. ඔව්. ඔව්. ඒ වෙලාවෙදී හිතන්න මේ පැත්තේ ඔයාලට ටොම් එකක් තියෙනවා. හරි. නික එක්සැම්පල් එකකට. හරි. ඔයාලට ටොම් එකක් තියෙනවා. ඒකින්ද අපිට SLQ ගන්නකම් ඉන්න ඕන කියලා හිතන්න. ට්‍රේඩ් එක ගන්න. දැන් හිතන්න ඊට පස්සේ මෙහෙන් ට්‍රේඩ් එකක් ගන්න නම් බලන්නේ. හරි ප්‍රයිස් එක උඩට එද්දි දැන් මේන් SLQ එක හරිනම් මෙයානේ. ඔව්. හැබැයි එයාව ILQ අරන් එකෙන් අරන් තියෙනවා. ඉවරයිනේ. ඔව්. එහෙනම් මෙයා තමයි මේන් එක නෑ. හැබැයි එයාට පස්සේ ඉන්න ලොකුම SLQ එක තමයි ඊට පස්සේ කන්සිඩර් කරන්නේ. හරි. හරි. පැහැදිලිද? හරි. එහෙනම් අපි නිකන් මෙන්න මේ මෙතන මේ අරන් තියෙන පළවෙනි ට්‍රේඩ් එක බලමු. හ්ම්. හරි. මට නිකන් ක්ලියර් එකක් දෙන්න. හරි. එහෙනම් අපි ට්‍රේඩ් එක ගන්නකොටම කලින් අපි මොකක්ද කරන්නේ? අපි රේන්ජ් එක අයිඩෙන්ටිෆයි ඔව්. කරගන්න. හරි. එහෙනම් හිතන්න අපි මුලින්ම රේන්ජ් එක අයිඩෙන්ටිෆයි කරගන්න කරන්න තියෙන ලීසින් විදිහ තමයි ෂයි. මේකට යම් විදිහක එක්ස්පීරියන්ස් එක ඕන. හරි chart එක. හ්ම්. මොකද අපිට රේන්ජස් එක එක විදිහට හැදෙන්නේ. හරි. හිතන්න ප්‍රයිස් ලෙග් එකක් කියලා. හරි. හිතන්න නිකන් මොකක් හරි මෙහෙම මාකට් මොමන්ට් එකක් තියනවා කියලා. හ්ම්. මේ මේ ඕන එකක් ප්‍රයිස් ලෙග් සරලව. හරි. හරි. එතකොට අපිට මේ ප්‍රයිස් ලෙග් එකක් අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් කොහොමද? POS එකකින්. POS එකකින් ප්‍රයිස් ලෙග් එකක් අයිඩෙන්ටිෆයි වෙනවා. ඔව්. හරි. ඒතර මේ ඔක්කොම ප්‍රයිස් ලෙග්ස් නේ. නිකන් අපි නිකන් මාක් කරොත් මේ සිමිලර් නේ මම මාක් කරන්නේ. හරි. ඔව්. අපි නිකන් මාක් කරන්නේ. මේ ඔක්කොම යම් විදිහක ප්‍රයිස් ලෙග්ස්. සමහර ඒවා ඇතුලේ සමහර ඒවා තියෙනවා. ඒකට ඔක්කොම ප්‍රයිස් ලෙග්ස්. හරි. ඔව්. හරි. ඊට පස්සේ අපිට ට්‍රේඩබල් ප්‍රයිස් ලෙග් එකක් වෙනවා ඔක්කොම හරි. මම කියන්නේ ට්‍රේඩබල් රේන්ජ් එකක් කියන එක තමයි ට්‍රේඩබල් ප්‍රයිස් ලෙග් එකක් කියන්නේ. හරි. ට්‍රේඩබල් ප්‍රයිස් ලෙග් එකක් වෙනවා. FTF divided by 12 divided by 2 කියන එක. හරි. ඒ කියන්නේ සාමාන්‍ය FTF divided by 24 කියන time frame එකේ liquidity ඒක අරන් මේක මම දැන් කලින් නෑ ඔව්. නෑ මේ liquidity එකක් ගැන කියන්නේ නැහැ. හරි මේ price ranges ගැන FTF divided by 12 එක නෙමෙයි කියන්නේ. හ්ම්. හරි. කියන්නේ එහෙම දෙයක් තියනවාද? අපි දැන් price legs ගැන කතා කරා. ඔව්. එහෙනම් මෙයා වැලිඩ් ප්‍රයිස් ලෙග් එකක් වෙන්න නම් හ්ම්. හරි කියන්නේ සරලව ආය මෙයා ඇතුළේ ප්‍රයිස් එකේ ඉතින් මට මේක ඇතුලේ මොකක් හරි කරන්න මේක සමහර විට ට්‍රේඩ් කරන්න බැරි වෙන්න පුළුවන් ට්‍රේඩ් කරන්න පුළුවන් වෙන්න පුළුවන් හරි ඒක ඩිසයිඩ් වෙන්නේ මෙතනින් අරන් තියෙන ලික්විඩිටි එක. ඒ කියන්නේ සරලවම මෙතන ලික්විඩිටි එකක් අරන් තියෙනවා. හ්ම්. මේ ලික්විඩිටි එක මේ රේන්ජ් එකට FTF එකක් එනවනේ. ඔව්. නේද? FTF එකක් එනවනේ. ඒ FTF divide by 24 කියන time frame එකේවත් පේන්න ඕන කියලා කියනවා. ආහා. හරි හිතන්න example එකකට මෙයා 2 hour කියලා. හ්ම්. 2 hour කියන්නේ 120 minutes නේ. හ්ම්. එතකොට 120 minutes 24 වලින් බෙදුවම කීයද? 175 minutes අය rough. හ්ම්. පහවරක් 25 කියන්නේ 125යි. හරි. නේද? එහෙනම් roughly 5 minutes වත් මට මෙයාව පේන්න මේ liquidity. ලික්විඩිටි ඔය කතා කරන්න අපි ලික්විඩිටි එක පේන්න ඕනේ කියලා ඔව් නේ. liquidity එක. ගේමින් ටයිම් ෆ්‍රේම් එකේ. ඔව් මේ කියන්නේ ඩිවයිඩ් liquidity කරාම 24න්. ඔව් මේ liquidity එක ILQද SLQද මොකක්ද කියන එක අදාළ නැහැ. ඕන liquidity. හරි. හරි. එතකොට මේක මෙහෙම තියෙනවා නම් ඒ කියන්නේ මේ ප්‍රයිස් ලෙග් එක අපිට ට්‍රේඩ් කරන්න පුළුවන්. එතකොට මේ සම්පූර්ණ ප්‍රයිස් ලෙග් එකම ට්‍රේඩ් කරන්න පුළුවන්ද? මේ ප්‍රයිස් ලෙග් එක ඇතුලේ තියෙන මොන හරිද ට්‍රේඩ් කරන්න පුළුවන් කියලා බලන්න. ඒ කියන්නේ අපි UVRs ගැන කතා කරේ unverified ranges. හ්ම්. මතකයිනේ? මට unverified ranges මතක නෑනේ.
unverified range එක කියන්නේ හිතන්න අපේ MEBA වලට දාන rules ටික තියෙන. ඕ ඒ rules ටික දාද්දි trade කරන්න බැරි ranges කියලා කොටසක් ඕ එනවා. ආවෝ ඒවට තමයි unverified ranges. හරි හැබැයි අපිට කරන්න පුළුවන් දෙයක් තමයි unverified range එකක් ඇතුලේ ආය order flow හැදෙද්දි මේක මම කියලා දුන්නා. unverified range එක top එක trade කරන්න බෑ කියලා මතකද අපි කතාව. මෙන්න අන් ඒ කියන්නේ මෙන්න මෙතන එන top එකක් trade කරන්න බෑ කියලා අපි කතා වුණා. ඕ ඒ unverified ranges ගැන කතා කරද්දී එහෙනම් unverified range එක නම් ඇතුලේ මේ කොනේ හැදෙන top එකක් trade කරන්න බෑ. හැබැයි මැද හැදෙන trades toms trade කරන්න පුළුවන්. MEBS trade කරන්න පුළුවන් කියන එක අපි කතා වුණා. එහෙනම් නිකන් example එකක් ගන්න. ඔයාලට මෙහෙම එකක් තියෙනවා. මෙහෙම සම්පූර්ණ range එකක් ගත්තා. සහ මේ range එක මෙයාට SIL කියලා හිතන්න. හරි මෙයා SIL. එහෙනම් හරිනම් මෙයා SIL කියනවා අපි trade කරන්නේ නැහැ. ඕ අපි කරන්නේ මෙයා ගන්නකන් ඉතල උඩින් trade කරන එක. ඕ හැබැයි හිතන්න මේ SIL කියු range එක ඇතුලේ මෙහෙම දෙයක් තියෙනවා. MEBA එකක් නෙමෙයි. නේද? internal MEBA එකක් තියෙනවනේ එහෙනම් මෙයාගේ ඇතුලේ. මට තවම මෙයාව trade කරන්න පුළුවන්. පොඩි පොඩි එක ගැන. ඒකයි මම හ්ම් හරි මෙයාව ට්‍රේඩ් කරන්න මේ මොන හරි ඔයාලා අන්තිමට ට්‍රේඩ් කරන්න රේන්ජ් එකක් එනවා කියලා හිතන්න. ඒ රේන්ජ් එකට අපි මේ කතා කරපු විදිහට හිතන්න මෙතන නම් මට මෙයාව ට්‍රේඩ් කරන්න නම් මෙයාගේ FTFI/24 වල මෙතනින් මොන හරි ලික්විඩිටි එකක් කරන් තියෙනවා. පැහැදිලිද මම කියන්නේ? ඔව් හරි. එහෙනම් මේ එක්සැම්පල් එක ගන්න. දැන් හිතන්න මෙහෙම නිකන් ප්‍රයිස් මොකක්ද කියලා. දැන් මම දන්නේ නැහැ මේ වෙලාවේදී මෙතන ඇත්තටම ට්‍රේඩ් එකක් තියෙනවා කියලා. හරි. කනෙක්ෂන් ඇයි ඒ කනෙක්ෂන් මේ ටික ඉස්සෙල්ට ඉගෙනනවා. මොකක්ද රීසන් එක කියලා දන්නේ නැහැ. උදේ පාන්දර එක. ලිමිට් වල උලක් නැහැ. උදේ පාන්දර කියන්නේ කිසිම MBA එකක්වත් පාවිච්චි කරලා නැති වෙලා වුණා. අවුල් වෙනවා සමහර. So හරි. එහෙනම් අපි කියවන ප්‍රයිස් ලෙක් එකක් අයිඩෙන්ටිෆයි කරගන්න BOS එකකින් කියන්නේ. ඔව් නේද? එහෙනම් මේ BOS එකේ මට මේ මෙතන ඉඳන් උඩට ගිය ප්‍රයිස් ලෙක් එක අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් නේ. නේ? මට BOS එකකින් ප්‍රයිස් ලෙක් එක අයිඩෙන්ටිෆයි කරගන්න මේ BOS එක උඩටනේ තියෙන්නේ. එහෙනම් මෙතන ඉඳන් මෙතනට මට බුලිෂ් ප්‍රයිස් ලෙක් එකක් තියෙනවා. ප්‍රයිස් ලෙක් එක රේන්ජ් එක ප්‍රයිස් ලෙක් එක නිකන්. හරි. එහෙනම් යම් ප්‍රයිස් ලෙක් එකක් මට ට්‍රේඩ් කරන්න පුළුවන් වෙන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන් නේ. හරි. ඒක අපි බලන්නේ කොහොමද ඊට කලින් මොනවද වෙලා තියෙන්නේ කියලා නේ. නේද? ඒ කියන්නේ හිතන්න අපි ට්‍රේඩ් කරන්න පුළුවන් අපිට මොනවද? අපිට MBR ට්‍රේඩ් කරන්න පුළුවන්, MBC ට්‍රේඩ් කරන්න පුළුවන්. ආයෙම TOM R ට්‍රේඩ් කරන්න පුළුවන්, TOM C ට්‍රේඩ් කරන්න පුළුවන් නේ. හරි. එහෙනම් මේ එක්සැම්පල් එකේදී හරි අපිට මේ ප්‍රයිස් ලෙක් එකේ මෙතන TOM එකක් ඇත්තටම නැහැ. සෝරි තියෙන. හරි. මොකද අපි TOM එකක් කියලා කියන්නේ මොකක්ද? මයින් ඉන්සයිඩ් මයිනනේ. ඒතකොට මේ රේන්ජ් එක මේ පල්ලෙහාට ආව රේන්ජ් එකේ මෙහි ඉඳන් හරි මෙහි ඉඳන් ඔය මේ ශෂේ ඔය දැන් ඔය මේ ඉරි කෑලි ගොඩක් තියෙන නිසා පොඩ්ඩක් කන්ෆියුසින් වගේ. හරි අපි මේකට හරි අරක ඩිලීට් කරන්න ඕනේ මොකද ඒක තමයි මම ස්ටඩි කරලා කොහොමද. හරි මේ අපි කතාවම මෙන්න මේක. හරි අපි අයිඩෙන්ටිෆයි කරගත්ත අපි අපි අයිඩෙන්ටිෆයි කරගත්ත ප්‍රයිස් ලෙක් එක අපි මේ ට්‍රේඩ් එක අපි අයිඩෙන්ටිෆයි කරගත්ත ප්‍රයිස් ලෙක් එක මේ BOS එකට සාපේක්ෂව නේ.
හ්ම්. එහෙනම් මේ BOS එකට සාපේක්ෂව අපිට ප්‍රයිස් ලෙග් එකක් තියෙනවා මෙතන ඉඳන් මෙතන. ඔව්. ඒක කියන්නේ. ඔව්. ඔය තමයි ෆස්ට් ස්ටෙප් එක. අපි මොකක් හරි ප්‍රයිස් ලෙග් එකක් අයිඩෙන්ටිෆයි කරනවා. හ්ම්. ඊට පස්සේ අපිට දැන් දේවල් දෙකක් වෙන්න පුළුවන්. මේ ප්‍රයිස් ලෙග් එක එක්කෝ අන්වෙරිෆයිඩ් රේන්ජ් එකක් වෙන්න පුළුවන්. එක්කෝ හ්ම්. ට්‍රේඩබල් රේන්ජ් එකක් වෙන්න පුළුවන්. ඔය දෙකෙන් එකක් ඔව්. නෙවෙන්න පුළුවන්. ඔව්. නේද? දෙකම වෙන්න පුළුවන්. ඒක දෙකෙන් එකක් වෙන්න පුළුවන්. ඔව්. හරි. එහෙනම් ඊට පස්සේ මෙයා වෙරිෆයිඩ් රේන්ජ් එකක් වෙනවා නම් අපිට සම්පූර්ණ රේන්ජ් එකෙන්ම ට්‍රේඩ් කරන්න පුළුවන්. මෙයා අන්වෙරිෆයිඩ් රේන්ජ් එකක් නම් අපිට කොනෙන් ට්‍රේඩ් කරන්න බෑ. ඒක ඇතුලේ හැදලා තියෙන මයිනර් රේන්ජස් තමයි ඔව්. ට්‍රේඩ් කරන්න පුළුවන්. ඒකත් ඔව්. පැහැදිලිද? yes. හරි. එහෙනම් දැන් අපි කරන්න ඕන මුලින්ම මේක ඒක ඩිසයිඩ් කරගන්න ඕනේ. මෙයා හ්ම්. අන්වෙරිෆයිඩ් රේන්ජ් එකක්ද වෙරිෆයිඩ් රේන්ජ් එකක්ද? හ්ම්. හරි. එහෙනම් අපි මුලින් බලන්න ඕන වෙරිෆයිඩ් රේන්ජ් එකක්ද කියලා. මොකද වෙරිෆයිඩ් නැත්නම් අන්වෙරිෆයිඩ් වෙන්නේ. ඔව්. හරි. එහෙනම් අපි බලන්න ඕන මේ පැත්තට වෙන්න මොනවද වෙලා තියෙන්නේ කියලා නේ. වම් පැත්තට වෙන්න ප්‍රයිස් එක මොකද්ද කරලා තියෙන්නේ කියලා හිතන්න මෙන්න මෙහෙම දෙයක්. ඔයාට මෙහෙම ප්‍රයිස් කෑල්ලක් තියෙනවා. හරි. හ්ම්. එහෙනම් මෙයා වෙරිෆයිඩ්ද නැද්ද කියලා බලන්න. ඔයාට මේ පැත්තේ වෙලා තියෙන දේ දැනගන්න එපැනේ. හිතන්න මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ කියලා. මෙහෙම දෙයක් මේ පැත්තේ වෙලා තියෙන නම් හරි. මෙහෙම දෙයක් මේ පැත්තේ වෙලා තියෙනවා හරි නේ. එහෙනම් මෙයා MT R නේ. ඒ නිසා ඔයාට මෙයා ට්‍රේඩ් කරන්න පුළුවන්. පැහැදිලිද මම කියන්නේ? හ්ම්. මේ පැත්ත නැතුව ඔයාට මෙයා වෙරිෆයිඩ්ද නැද්ද කියලා කියන්න බෑ. බෑ. ඔව්. ඒකයි මම කියන්නේ. හරි. එහෙනම් මෙතනත් මේ වගේම මොකක්ද අපිට ඕන මේ පැත්තේ වෙලා තියෙන දේ දැනගන්න හ්ම්. ඕනේ. ඔව්. හරි. එහෙනම් අපිට පේනවා බලන්න. මෙයා අපිට ඔක්කොට කලින් පේනවා මේ තව මොකක් හරි එකක් ඇතුලේ ඉන්නේ නේ. මොකද මෙතන ඊට වඩා ලොකු BOS එකක් තියෙනවා නේ මේ මොකද. හ්ම්. හරි. එහෙනම් මුලින්ම අපිට පේන දේ තමයි මෙතන ඉඳන් උඩට කියන්නේ මෙයා මෙහෙම ඉන්නවා. හැබැයි හ්ම්. මෙයා ඉන්නේ ඊට වඩා ලොකු රේන්ජ් එකක් ඇතුලේ. ඒක අපිට පැහැදිලි වෙනවා. නේද? හ්ම්. හරි. සහ මේ පැත්තේ මොකවත් වැදිලා නැහැ නේ. මොකද නෑ. හිතන්න අපිට මෙහෙන් රේන්ජ් එකක් තියෙද්දි යා මේ පැත්ත පොසිෂන් එකට දුනොත් එයා වැලිඩ් නැහැ නේ තවදුරටත්. ඔව්. ඔව්. හරි. එහෙනම් මෙහෙට මොකුත් වැදිලත් නැහැ. හරි. ඊට පස්සේ දැන් අපි බලමු. අපිට පේනවා. අපි දන්නවා මයිනර් ඉන්සයිඩ් මයිනර් නේ ටොම් කියන්නේ. නේද? ඔව්. හරි. එහෙනම් අපි මෙන්න මෙහි ඉඳන් බැලුවොත් මොකද අපිට ලොකු එකක් තියෙනවා. මෙතන මොකක්ද තියෙන්නේ? ප්‍රයිස් එක මෙතන කරලා තියෙනවා. ප්‍රයිස් එක කරලා දෙන්න පල්ලෙහාට එනවා. උඩට යනවා. පල්ලෙහාට එනවා. උඩට යනවා. පල්ලෙහාට එනවා. උඩට යනවා. මෙහෙම දෙන්න මේ ඇතුළේ කරලා තියෙන්නේ. ඔව්. එහෙනම් මෙයාව දෙකට කැඩුවොත් මෙතන ඉඳන් තියෙන්නේ. එයා හ්ම්. ඇතුලේ මෙයා ඉන්නේ නේ. එහෙනම් හ්ම්. මෙයා තමයි මයින් ඉන්සයිඩ් මයිනර් නේ. ඔව්. එහෙනම් ඒක නේද මේ ගිහිල්ලා මෙහෙම ඇවිල්ලා තියෙන්නේ. ඔව්. මයින් ඉන්සයිඩ් මයිනර්. මොකද මෙතනින් උඩනේ මයින වෙන්නේ. ඔව්. එහෙනම් මේ ඇහැදිලා තියෙන ඕන එකක් මයින් ඉන්සයිඩ් මයිනර් කියන්නේ. මෙතන හ්ම්. මේ වෙන මිටිගේෂන් එක අනිවාර්යෙන් මයින් ඉන්සයිඩ් මයිනර් හරි ඊට වඩා පොඩි එකක් හ්ම්. නේද? ඒ ඔව්. කියන්නේ මෙතන අපිට ටොම් එකක් තියෙනවා නේ. මේක ටොම් එකක්. මේ BOS මේ එක ඔව්. දුන්නොත්. මේ ඔව්. ඔව්. ඒක පැහැදිලි. ඔව්. හරි. මේ එහෙනම් ටොම් එකක් පොඩ ඉන්න අය. ඔයා කියන්නේ ටොම් එක වෙන්නේ මෙන්න මේ ඕකේ නෝ. ටොම් එක කියන්නේ මෙන්න මෙයාගේ ඕන මෙන්න මෙතන. මේකයිනේ හරි. දැන් මේ මෙතන දැන් මේ ગેප් එක තියෙන එක ප්‍රශ්නයක් නැද්ද? මෙතනින් මොකද ඒ කිව්ව දැන් මේ හයි එක මේ හරියටම ඇවිල්ලා නැහනේ. කොයි මේ වගේ ගානට. මෙතන පොඩි ગેප් එක. ඒක අදාළ නැහැ. හරි හිතන්න මෙන්න මෙහෙම දෙයක්. අපි ටොම් එකක් කියන්නේ මයින් ඉන්සයිඩ් මයින් එක මිටිගේට් කරනවා කියලා. හ්ම්. හරි. දැන් හිතන්න. මෙතන මයින් ඉන්සයිඩ් මයින් කියන්නේ සරලවම මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ කොටසනේ. මේකට මයින් ඉන්සයිඩ් මයින්. ඔව්. හරි. මේ මයින් ඉන්සයිඩ් මයින් එක නේද ආය මෙයා මෙතන ඉඳන් මෙතනට මිටිගේට් කරන්නේ. හ්ම්. ඊට පස්සේ එයාව නේද මෙතන මිටිගේට් කරන්නේ මේ BOS එකෙන් පස්සේ. ඔව්. ඔව්. එහෙනම් මේ දැන් මම වමට අරගෙන යන ඔක්කොම ටික මයින් ඉන්සයිඩ් මයින් නේද? yes. එහෙනම් එයාගේ කොතන මිටිගේට් කරත් ටොම් එකක් තියෙනව නේද? ඔව්. ඔව්. පැහැදිලිද මං කියන්නේ? ඔව්. සෝරි. මෙතන පොඩි දෙයක් කරද්ද. හරි. අපිට එහෙම ටොම් එකක් ගන්න නම්
මුලින් මෙයාව ගැලවිලා ඉන්නවා. හරි. ඒක වරද්දගත්තා. හරි. මතක තියාගන්න ෂයින්. හ්ම්. ටොම් එක හරි මෙන්න මෙහෙම නේද කියන්නේ හිතන්න. මෙහෙම ප්‍රයිස් ලෙන්ජ් එකක් තියෙනවා. මේක ටොම් එකක් වෙන්න නම් හරි. මෙයා ටොම් එකක් වෙන්න නම් මේ POS එකට සාපේක්ෂව මයින ඉන්සයිඩ් මයින නේද වෙන්නේ. හිතන්න මෙයා මෙහෙම තියනවා. ඊට පස්සේ එයාගේ ඇතුලේ මෙහෙම තියෙනවා. එහෙනම් ওই රතු පාට කොටස හරි එයාගේ ප්‍රොජෙක්ෂන් එකක් හරි මිටිගේට් වෙනවා නම් හ්ම්. කොනකට එන එතකොට කියලා ගන්න ටොම් ගන්න පුළුවන්. හරි. එතකොට මතක තියාගන්න මේ POS එකට රිලේටිව්ලි නේ ටොම් එක එන්නේ. එහෙනම් මෙතනදී අපිට ඇත්තටම දෙන POS එක මොකක්ද? මෙයා නෙමෙයි. මෙයා නේ. මොකද මෙයාගේ ඇතුලේ ප්‍රයිස් ඇක්ෂන් එක අපිට ටොම් එක තියෙන්නේ. නැත්නම් මෙයාගේ ටොම් එක තාම දීලා නැහැ. එහෙනම් අපි ඇත්තටම කරන්නේ මෙයාගේ ඇතුලේ. එහෙනම් මෙයාගේ ඇතුලේ මොකක්ද තියෙන්නේ? පල්ලෑට යනවා මෙතෙන් ඉඳන් මෙතෙන්ට එයා මයින. එයාගේ ඇතුලේ මෙන්න මේ කොටස තියෙනවා මයින ඉන්සයිඩ්. මයින ඉන්සයිඩ් මයින එක මෙතන මිටිගේට් වෙනවා නේ. ඊට පස්සේ එයා මෙතනින් මිටිගේට් වෙනවා මෙයා මෙතනින් මිටිගේට් වෙනවා. හරි තේරුණා. එහෙනම් එයාව නෑ මෙතන මිටිගේට් කරන්නේ. එහෙනම් ඒ ටොම් එක දැන් ඉස්සරහට කැරියෝ වෙලා තියෙනවා. එහෙනම් දැන් අපිට මෙතන ටොම් එකක් තියෙනවා. හරි. ඒ කියන්නේ සරලවම මම මෙයාව කන්සිඩර් කරොත් මෙතන ඉඳන් මෙතන කියන්නේ මෙතන ඉඳන් මෙතනට තියෙන එකක්ම තමයි මට මෙතන ඉඳන් මෙතනටත් තියෙන්නේ. දැන් අපි වෙනම පාඩකින් මාක් කරොත් අපි මේ ටොම්ස් ටික මාක් කරන්නේ ටොම් රේන්ජ් එක මම මාක් කරන්නේ. මට මෙතන ඉඳන් මෙතනට තියෙන වගේ රේන්ජ් එකක් තමයි දැන් තියෙන්නේ. මෙතන ඉඳන් මෙතනට. හරි. මම කොලේ එක අයින් කරා දෙකක් අයින්. පැහැදිලි කියනවා. සුටයි. මේ මට ඇහුණා ශෂියෝ පොඩ්ඩක්. මෙන්න මේ මෙතන ඉඳන් මෙතෙන්ට තියෙන රේන්ජ් එක තමයි මෙතන ඉඳන් මෙතෙන්ටත් තියෙන. මෙතන ටොම් එකක් තියෙන නිසා. ඒක පැහැදිලිද? නේද? හරි. ඒ වගේම මට පේනවා මේ ටොම් එක කොනක තියෙන ටොම් එකක් නේ. ඒ කියන්නේ මොකක්ද? රිවර්සල් ටොම් එකක් නේ. ඇයි? මේ පැත්ත මෙතන මොකටවත් රිලටිව්ලි නෙමෙයි අපි දැනට ගන්න. ඒ කියන්නේ අපි දැන් මේ බලපු විදිහට අපි මේ POS එක රිලටිව්ලි නේ ගත්තේ. එහෙනම් මෙයා මොකද්ද කියන්නේ? රිවර්සල් ටොම් එක. ඒක පැහැදිලිද? හරි. ටොම් එකක් නම් අපිට SILQ අනිවාර්ය නැහැ. ටොම් එකක් නම් අපිට ඕන SLQ නේ. SILQ නෙමෙයි. ඔව්. හරි. SLQ අරන් ඊට පස්සේ පොයින්ට් එක තමයි මූව් එක. හරි. එහෙනම් අපි දැන් මුලින් බැලුවොත් මේ රේන්ජ් එක අපි ඉස්සෙල්ලා නිකන් බලමු SILQ තියෙනවා කියලා. අපි SILQ නැහැ. හරි ඕනේ නැහැ. මම මේ නිකන් වාඩි කියන්නේ. හරි. හිතන්න මෙතන මොකක් හරි තියෙනවා. අපි SILQ ලොකුම එක ඕකනේ තියෙන්නේ. මොකද ඊට උඩ එක්කෙනා ඊට වඩා පොඩි ලොකුම එක ගන්න. හරි. ඒක මේ ILQ නෙමේද BOS එකෙන් පස්සේ නෙමේද? හරි. මතක තියාගන්න මේ දෙක වෙනස්. හරි. SLQ කියන එකයි SILQ කියන එකයි වෙනස්. SLQ කියන්නේ මෙයා SILQ කියන්නේ ILQ එකක් තමයි significant කියන්නේ. S කියන්නේ. හරි. රේන්ජ් එකට significant ILQ. significant කියන්නේ. හරි. හරි. ඒ දෙක පොඩ්ඩක් පැටලෙනවා. හරි. හරි. එහෙනම් අපි මෙයාව මෙතනට ඇත්තාම මෙයා එන්නේ නැහැ 62.5 වෙන්නේ නැහැ. මෙයා 50%ත් එන්නේ නැහැ. එයාව අදාළ නැහැ මෙතනට. මම නිකන් මාක් කරලා පෙන්නනවා කොහොමද කන්සිඩර් කරන්නේ කියලා. හරි. හරි. ඊළඟට දැන් අපි අපිට ඕන ඇත්තටම SLQ එක නේ. එහෙනම් හිතන්න අපි මෙයාව කැඩුවොත් අපිට ඇත්තටම ළඟම තියෙන කෙනා වෙන්නේ මෙයා මෙතනින් කඩනවා. ඊට පස්සේ මෙයානේ. මෙයාව මයින කරනවා. මේ මූව් එක දෙකට කැඩුවොත් මෙහෙම දෙයක් නේ තියෙන්නේ. එහෙනම් මෙයා කොහොමද ILQ වෙන්නේ? SILQ වෙන්නේ නැහැ. මොකද කඩලානේ හදලා තියෙන්නේ නේ. එහෙනම් ඊළඟට ඉන්න ලොකු එක්කෙනා. අපි මේක කඩපුවම අපිට රෆ්ලි තියෙන්නේ මෙයානේ. වෙන කවුරුත් නැහැ. මෙහෙම එනවා. මෙයාව කඩලා මෙයා හදලා තියෙනවා නේ. එහෙනම් මෙයා තමයි අපේ SLQ එක. එහෙනම් දැන් අපි ලික්විඩිටි එකත් අයිඩෙන්ටිෆයි කරගත්තා නේ. එහෙනම් දැනට අපි මොකක්ද කරලා තියෙන්නේ? අපි පළවෙනියටම
රේන්ජ් එක අයිඩෙන්ටිෆයි කරගත්තා. හරි. දෙවෙනි එක last liquidity point එක නේ. last point of liquidity. හරි. දෙකම අයිඩෙන්ටිෆයි කරන් තියෙනවා. තුන්වෙනි එක මොකක්ද අපි? තුන්වෙනි එක අයිඩෙන්ටිෆයි කරගන්නවා POI. ඒ කියන්නේ identify the last order flow point. අපි කලින් කතා කරච්ච. හරි. ඔව්. දැන් අපි ඒක තමයි කරන්න යන්නේ. හ්ම්. හරි. එහෙනම් අපි දන්නවා මෙයා ටොම් එකක්. ටොම් එකක් ඉඳ SLP වල ගන්නවා. SLP වලින් පස්සේ එහෙනම් දැන් අපි කරන්න යන්නේ මේක මේ ඇතුලේ තියෙන දේවල් ටික රිෆයින් කරන්න. උතනින් එහාටද ප්‍රයිස් එක යන්නේ නැත්තේ කියලා නේ. එහෙනම් අපි කරන්නේ මොකක්ද? ලෝ ටයිම් ෆ්‍රේම් එකකට අපිට යන්න පුළුවන්. ඒක මොන ලෝ ටයිම් ෆ්‍රේම් එකද කියන එක ඇත්තටම අදාළ වෙන්නේ නැහැ. ටිකක් පල්ලෙහාට යන්න පුළුවන්. හරි. ඊට පස්සේ හිතන්න 5 මිනිත් යන. ඔයාලට ක්ලියර් එකට යන්න පුළුවන්. අර මෙයා 5 මිනිත් තමයි කියලා ගන්න. ඔයාලට පැහැදිලිව පේන විදිහට ගිහලා ෂේ. හරි. එහෙනම් අපිට පේනවා. අපිට දැන් මෙතන ලොකුවට පේන්නේ නමුත් ඔයාලට පේනනේ මේ පොඩි වික් කැල්ලක් උඩට ගිහිල්ලා පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. ඔව්. එතකොට ඔයාලා 1 මිනිත් try එකේ තෝක පේනවා. නමුත් 1 මිනිත් යන්න ඕනේ. මම නිකන් ගිහිල්ලා බලන්න. හරි. අපිට පේනවනේ ප්‍රයිස් එක උඩට ගිහිල්ලා පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ප්‍රයිස් එක උඩට ගිහිල්ලා පල්ලෙහාට එනවා. ආයෙ මෙහෙට හරි යනවා. ආයෙ පල්ලෙහාට ගිහින් ආයෙ මෙහෙට එනවා. එයාව මෙතනින් efficient කරනවා. දැන් අපි දන්නවා අපේ SL කිව් එක මෙතනින්. හරි. මෙතනින් පල්ලෙහා තියෙන අන්තිම imbalance එකක් තියෙන point එක තමයි අපි හොයන්නේ නේ. ඔව්. මොකද last order flow point එක කියන එක imbalance මතනේ. එහෙනම් මෙතනට ගියා. උඩට ආවා. හරි. ඊට පස්සේ මේ සම්පූර්ණ කොටසෙන් තමයි මෙයාව efficient කරලා තියෙන්නේ. නේද? ඔව්. මේ SL කිව් එක. එහෙනම් අපිට මේ කොටස ගන්න දැන් හොඳට බලන්න. මෙයා මෙතන ටොම් එකක් හරි මොකක් හරි දීලා නේද? උඩට ගිහිල්ලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපිට මොකක්ද තියෙන්නේ? ඉම්බැලන්ස් එකක් තියෙනව නේද මෙතන? ඔව් ඔව්. හරි. එහෙනම් මේ පොයින්ට් එකෙන්ම යන්න ඕනේ නැහැ ෂයිනේ. මේ පොයින්ට් එකෙන් පල්ලෙහා ඕන තැනකින් යන්න පුළුවන්. මෙහෙම. හරි. හරි. නමුත් මෙයා තමයි මේන්ම පොයින්ට් එක. හරි. මේක අපිට ඊට වඩා ඇකියුරේට් කරන්න ඕන. අපි මෙයාව මාක් කර ගන්නවා. ඊට පස්සේ පල්ලෙහා මාක් කරන ටිකත් මේ සම්පූර්ණ එක මෙහෙම මාක් කරන්න නැතුව අපිට පුළුවන් මෙයා කැඩුනොත් ට්‍රේඩ් කරන දැන් අපි දැන් බලන්න යන්නේ. ආයෙ ඉම්බැලන්ස් එකම බලන්න. හිතන්න මෙතන නම් මේ කොටස. ඊට පස්සේ මේ කොටස. ඊට පස්සේ මේ කොටස. එහෙම ඉම්බැලන්ස් එක බලන්න පුළුවන්. ඒක ඉෂුව එකක් නැහැ. හරි ගොඩක් වෙලාවට පළවෙනි පොයින්ට් එක යනවා. හරි එහෙනම් දැන් අපි මොකක්ද කරන්නේ? මාක් කරගත්ත POI එක නේ. හරි. එහෙනම් දැන් third point එකත් හරි. හරි මේකත් එක්ක අපි දැන් entry එක identify කරගන්නවා. මුලින්ම කරන්න ඕන identify FTF and FTF divided by 12 divided by 12 නේ 140. ඕකනේ අපිට ඕන. ඔව්. හරි. එහෙනම් මේ range එක ටොම් එකක් නේ SL අපි දන්නවා MEP එකක් නම් range එක හරි SIL කිව් එක හරි ලොකු එක තමයි time frame එක use කරන්නේ නේ. හැබැයි ටොම් එකේදී අපිට SIL කිව් එකක් නැහැ නේ. range එකනේ තියෙන්නේ. ඔව්. එහෙනම් range එක කියන්නේ මේ ඵලයක තමයි දැන් අපි time frame එක හොයන්න ඕනේ. එහෙනම් time frame එක දැන් ඒක එක වික් එකකට පේනනේ. candle එකක් හරි එහෙම හොයන්න බැරි නම් විතරක් candles දෙක. එහෙනම් 4 hour ගියාම ඊට පස්සේ 8 hour ගියාම මට තනි එකක් පේනවා. අපි බලමු 12 hour වගේත් පේනවා. 12 hour එකේ clear නෑ. reason එක මේ candle එක දෙපැත්තම කඩලානේ තියෙන්නේ. ඒ නිසා 12 යන්නේ නෑ. මම 8 hour වගේ යනවා. හරි. ඔයාලට ඕන තව accurate බලන්න පුළුවන් issue එකක් නෑ. මම සාමාන්‍යයෙන් මොනවාද මේකක් ගන්න පුළුවන් 10 hour ගන්න. පුළුවන් මම සාමාන්‍යයෙන් ඉඳන් කෙලින්ම 12 බලනවා. 12 ඉඳන් daily බලනවා. ඒක issue එකක් නෑ. ඊට වඩා accurate වුණා කියලා කිසිම issue එකක් නෑ. හරි. නමුත් අපි දැනට 8 hour ගමු. එහෙනම් අපි 8 hour ගත්තොත් එහෙනම් මම මේ වෙලාවට කරන දෙයක් තමයි මම මෙතන ලියා ගන්නවා. POI එක ලියා ගන්නවා. හරි 8 hour මොකක්ද range එක? tom range එක. එහෙනම් මට entry එක බලන time frame එක මොකක්ද? මේ 8 hour divide by 144 නේ වෙන්නේ. ඔව්. ඒතර මේකම roughly පුළුවේ තියාගෙන ඉන්න ශාන්ගේ 2 hours වලට 1 minute කියන ratio. ඒක තමයි යන ratio එක. එහෙනම් 8 hour ට 4 minute. හරි. එහෙනම් මම ඕක ලියාගන්න. මොකද දැන් මම ට්‍රේඩ් කරන්න කලින්නේ මොනවාද මෙතනට ඒක හිතන්න ප්‍රයිස් එක මේ හැරි වගේ දෙයක් මම මේක ඇනලයිස් කරන් ඉවරනේ. ඒතකොට මම මේක ලියන් තියාගන්නවා. මොකද මෙතනට ප්‍රයිස් එක ආවට පස්සේ ආය ටයිම් ෆ්‍රේම් බල කරන්න යන කරදරයි නේ. එතකොට හිතන්න ප්‍රයිස් එක මෙහෙනම් මම ඇනලයිස් කරන වෙලාවෙ මම මේක ලියාගන්න තියාගන්නවා.
හරි එහෙනම් දැන් මම මේක කරලා ඉවරයි. දැන් මට මොකක්ද කරන්න 4 minute චොච් එකක් ඕන. නේද? ඔව්. හරි එහෙනම් අපි මෙතනට එනවා. මම මේකත් දාන්න මොකද අපි ට්‍රේඩ් මොකද්ද කරන්නේ මේකක් කියන්නේ? මිලිටරි එක දැන්. හරි අපි ට්‍රේඩ් කරන්නේ සාමාන්‍යයෙන් ලන්ඩන් සහ නිව්යෝක් වල මේක ට්‍රේඩ් කරන්න පුළුවන් ඒෂියාවල. නමුත් ඒෂියාවල ට්‍රේඩ්ස් එච්චරම සෙට් නැහැ. හ්ම්. හරි කොහොම හරි. දැන් අපි කරනවා 4 minute එකේ චොච් එකක් හොයන්න ඕනේ. හරි. ඒක කොතනින්ද? ඒ කියන්නේ මේ මේ POI POI එක ටැප් වුණාට පස්සේ චොච් එක. ඊට පස්සේ හරි. පස්සේ. ඔව්. නැත්තම් තේරුම්න්නේ. හරි. ඒ වගේම මම කියලා තියෙනවා ඉන්ටර්නල් චොච් යූස් කරන්න බෑ. නේද? මතකයිනේ? ඔව් ඔව්. හරි. එහෙනම් මේ පොයින්ට් එකෙන් ප්‍රයිස් එක පල්ලෑට ඇවිල්ලා උඩට ගිහිල්ලා පල්ලෑට ආපු පොයින්ට් එක. ඔව්. එහෙනම් හිතන්න මේ පොයින්ට් එකෙන් උඩ තියෙන හයි එකක් මට යූස් කරන්න බෑ. රීසන් මට යූස් කරන්නේ මෙයාව. මේ දෙන්නක මැද තියෙන ඒවා ගන්න බෑ. ඒ කියන්නේ සරලව. මෙයා චොච් එකක් නෙමෙයි කියලා. ඇයි? මේ හයි එක හැදලා තියෙන්නේ මෙයාව ගලවන්න කලින්. මොකද මෙයා ඉන්ටර්නල් නේ. මේ හයි එක මේ සම්පූර්ණ රේන්ජ් එකට ඉන්ටර්නල් නේද? ඔව්. එහෙම ඒවා ගන්න බෑ. මම කියන්නේ ඉන්ටර්නල් චොච් ගන්න බෑ. හරි. එහෙනම් මම එනවා පල්ලහැට. ඊට පස්සේ අපි මේ හයි එක හදමු. හරි. ඒ වගේම මතක තියාගන්න ෂයි. ඉන්ක්‍රීස් වලට RTC ඒ කියන්නේ රිට්‍රේස්මන්ට් කැන්ඩල්ස් ගන්න ෆෝවර්ඩ් වඩා ලොකු වෙන්නේ නැහැ. හරි. ඒ කියන්නේ මෙහෙම උඩට රිට්‍රේස්මන්ට් එකනේ මේක. ඒ කියන්නේ හිතන්න මෙහෙමනේ චොච් එකක් ගන්න. මේකනේ චොච් එකක් කියන්නේ. මෙන්න මෙතන එන කැන්ඩල්ස් ගන්න නෙමෙයි අතර. මේක හදන්න මේකේ ඩිස්ටන්ස් එක හදන්න කන්ට්‍රිබියුට් කරන කැන්ඩල්ස් ගන්න 4ට වඩා වෙන්න බෑ කියන්නේ. දැන් ඔතන වැඩි. මම කියලා. මෙතනදී 4 දැන් අපි ඇත්තට මෙතන මේ ස්විච් එක තියෙනවා. හරි. නමුත් බලන්න මේ කැන්ඩල් එක තියෙනවා 2 3. ඊට පස්සේ බලන්න මේ ඔක්කොමල්ලා ඉන්නේ මෙයා ඇතුලේ නේද? ඔව් ඔව්. එයාලව කවුන්ට් කරන්න. එයාගෙන් එළියට ඇවිල්ලා තියෙන මෙයා ඉන්න 4යි නේ. 1 2 3 4. එහෙනම් මෙයා ඇත්තටම වැලි. මෙයාව කැඩුවොත් වැලි. හරි. මෙයාව කැඩුවොත් මෙයා වැලිට චොච් එක. හරි. මොකද මම මේ ඇතුලේ හැදිච්ච ටික ගන්නෙ නැහැ. හරි ඒකයි මම කිව්වේ මේ ඩිස්ටන්ස් එක හදන්න කන්ට්‍රිබියුට් වෙච්ච කැන්ඩල්ස් ගන්න. පැහැදිලි නැතෝ හැදිච්ච සම්පූර්ණ කැන්ඩල්ස් ගන්න නැහැ. ඔව් ඔව්. හරි. කොහොමරි ආවා දැන් මෙතනදී උඩට මෙයාව කඩනවද නැහැ. මේ පොයින්ට් එකේදී කඩන්නේ නැහැ. මෙයාව පල්ලෙහාට කඩනවා. නමුත් උඩට කඩන්නේ නැහැ. කියන්නේ ස්විච් එකක් නැහැ නේ. ඊට පස්සේ අපි ආයෙ මෙතන පල්ලෙහාට කඩනවා. මෙතන පල්ලෙහාට කඩද්දි දැන් මෙයා හයි එකක් තමයි. දැන් හැබැයි මෙයාව හදන්න කන්ට්‍රිබියුට් වෙලා තියෙනවා 4කට වඩා නේ. ඇයි 1 2 මෙතන ඔක්කොටම වඩා ගිහලා තියෙනවා 3 4 5 6 ආයෙ මෙහි උඩටත් ඇවිල්ලා 7 8 9ක් විතර ඇවිල්ලා තියෙනවා නේ. ඔව්. එහෙනම් මට මෙයාව ගන්න බෑ. හරි ඇයි මෙයාගේ RTC of 4 වලට වඩා ගොඩක් උඩ ඉන්නේ නේ. හැබැයි මෙතන බලන්න අතර මොකද වෙලාද? මෙතන ප්‍රයිස් එක පල්ලෙහාට ඇවිල්ලා උඩට ගිහිල්ලා පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා නේ. එතකොට හිතන්න මේක වට ක්ලියර් කරගන්න ඕන වට පුළුවන් 1 මිනිත් වගේ යන්න. හරි 4 මිනිත් එකේ තියෙනවා නේද? ඉන්නේ මම කියන්නේ. දැන් බලන්න මේ හයි එක මේක වට 4 මම මේ 4 එකේ තියෙන 4 මිනිත් එකේ තියෙන ක්ලියර් කරන්න 1 මිනිත් තියෙන්නේ. හරි. එහෙනම් ඒ හයි එක හැදිලා තියෙන්නේ මෙයාගෙන් එළියට ඇවිල්ලා. ඔව්. ඒ කියන්නේ මේ එක්ස්ටර්නල් චොච් පොයින්ට් එක නේ. එහෙනම් ඊට පස්සේ පල්ලෙහාට ඇවිල්ලා ආයෙ මෙයාව කඩලා දෙනවා නේ. ඔව්. එහෙනම් දැන් මට 4 මිනිත් චොච් එකක් තියෙනවා නේ. හරි. එහෙනම් දැන් 4 මිනිත් චොච් එකක් තියෙනවා. දැන් මගේ එන්ට්‍රි එක බලන්න ඈ. හරි. එහෙනම් මට පුළුවන් ඕන්න 4 මිනිත් එකේ වෙන්න පුළුවන් ඕන්න ඊට වඩා ලෝ ටයිම් ෆ්‍රේම් එකක් දීලා ටිකක් රිෆයින් කරන්න පුළුවන්. ඒක ඉෂුව එකක් නැහැ. හරි මම සාමාන්‍යයෙන් පොඩ්ඩක් ලෝ ටයිම් ෆ්‍රේම් එකක් කියලා මේ කැන්ඩල් ෆයින් කරනවා. හරි. ඒක සාරලම කැන්ඩල් චූස් කරගන්න. දැන් මේකට ඔයාලට පුළුවන් අපි අර මොනවාද normal range එකේ POI එක select කරගන්න. අපි imbalances හොයලා. ඔව්. එහෙම කරන්න පුළුවන්. ඒක හිතන්න මේ sample එකේ. ඔයාලට imbalances find ඕන. low time frame එකක් නෑ. නමුත් එහෙම කරන එක කිසිම වැරදක් නැහැ. හරි එහෙම කරන්න ඕන කියනවා. නමුත් හිතන්න මේකන උඩට ගිය move එක නේද? ඔව්. ඊට පස්සේ කොතනද අන්තිමට inefficiency එකක් තිබිලා තියෙන කියලා බලුවොත් අපිට ඇත්තටම මේ ලොකු point එක නේ. මෙතන inefficiency එකක් තියෙන පල්ලෙහාට ගියා උඩට ආවා ඊට පස්සේ මම efficient කරලා නැහැ. එතකොට ඔයාලට ඕන මේ සම්පූර්ණ ගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් pixel වලට කැමති 4 මිනිත් හරි 1 මිනිත් හරි ඒ නිසා
ඒක ගත්ත කිසිම ඉෂුව එකක් නෑ අර සම්පූර්ණය ගත්තා. හරිද? ඔව්. එහෙනම් මේක තමයි දැන් මගේ එන්ට්‍රි එක. එහෙනම් මගේ එන්ට්‍රි එක වෙන්නේ මෙතන ඉඳන් අපි සාමාන්‍ය කිපර් දෙකක් වැඩිපුර තියෙනවා. එහෙනම් 1.3 නේ මෙතන තියෙන්නේ. හ්ම්. 1.4 1.5 වෙනකන් තියෙනවා. හරි. මේ දෙකක් තියන්නේ equal highs හරි equal lows හරි ආපුවම මේකෙන් බේර. හ්ම් හ්ම්. හරි. ඒතර මේවට තව ස්ප්‍රෙඩ් ඇඩ් කරන්න විදි තියෙන ඒවා මම කියලා දෙනවා අපි අත්‍තරම ට්‍රේඩ් කරද්දී අපි දැනට ඇනලිසිස් එකට මේ ටික ඕනේ නැහැ. හරි. හ්ම්. දෙකක් විතරක් තියෙනවා කියලා ඔළුවට. ඊට පස්සේ අපි TP එක වෙන්නේ හැමතිස්සෙම minor liquidity point එක. හරි. එහෙනම් අපි කරන්නේ TP කිව්වේ? TP කියන්නේ අපි ප්‍රොෆිට් ගන්නවා. ඔව්. එහෙනම් මම කරන්නේ මේ දැන් මේ ආව පල්ලහැට ආව move එක තියෙනවා. හ්ම්. පල්ලහැට ආව move එක දෙකට කඩන්න. හරි. හරි. ටොම් එකක් නොවන විදිහට. හිතන්න. දැන් මට පේනවා මෙතන හැම විදිහකට ටොම් එකක් තියෙනවා. ඔව්. එහෙනම් හිතන්න මම normally දෙකට කැඩුවා නම් මම මෙහෙමනේ දෙකට කඩන්නේ. මේක මේ දෙක මෙයා ඉන්නේ ඒක ඇතුලේ. හ්ම්. හැබැයි මෙතන ටොම් එකක් තියෙන නිසා මම මොකද කරන්නේ? ඒ ටොම් එකට අදාළව මෙතන හැදෙන යම්කිසි liquidity point එකක් නේද? ඔව්. එයාව තමයි liquidity කියලා ගන්න. හරි. හ්ම්. කෙනෙක්ට ඕන නම් මෙයාව ගන්න පුළුවන් safe වෙන්න කිසිම issue එකක් නැහැ. නමුත් අපිට මෙයාව ගන්නත් පුළුවන්. හරි. එහෙනම් දැන් අපි ඒ liquidity point එක SLQ එක ගන්නේ. එහෙම ප්‍රශ්නයක් නැහැ නේ. ILQ ද SLQ ද? මෙහෙම ඒ වෙලාවට මෙතනදී ෂයිනේ අපි කරන්නේ මේ පැත්තෙන් ට්‍රේඩ් එකක් ගන්න නෙමෙයි බලන්න මොකද මෙයා කවුන්ටර් ට්‍රෙන්ඩ් වෙනවා CD වෙනවා. හ්ම්. අපි කරන්නේ නැහැ අපි මෙතනින් දැන් එන්ටර් වෙනවනේ ට්‍රේඩ් එකට අපි ප්‍රොෆිට් ටික ගන්න යන්නේ. ඒතර අපි ප්‍රොෆිට් ගන්නදී සමහර වෙලාවල වෙන දෙයක් තමයි ෂයි. අපි හරි ට්‍රේඩ් එක ගන්නවා මෙයා මෙහෙම උඩට ඇවිල්ලා ආයෙත් පල්ලෙහාට ඇවිල්ලා ආයෙත්. ඒතකොට අපි මෙතන ප්‍රොෆිට් ගත්තේ නැත්තම් ඒ ප්‍රොෆිට් ඔක්කොම 0 වෙනවා පල්ලෙහාට එද්දිනේ. ඔව්. ඒක අවුල්නේ. ඒ නිසා අපි කරන්නේ සේෆ්ම පොයින්ට් එකේ ප්‍රොෆිට් එක අයින් කරගන්න. හ්ම්. හරි ඒකට තමයි සාමාන්‍යයෙන් මෙයා ගොඩක් සේෆ්. හරි ඉෂුව එකක් නැහැ. දැන් හිතන්න විශේෂයෙන්ම මුලම ට්‍රේඩ් කරන කෙනෙක්ට ඇඩ්වාන්ස් පටන් ගන්න කෙනෙක්ට මේ වගේ විශේෂම සයිකොලොජි. හ්ම්. හරි එතකොට හිතනවා වගේ මුලින් පටන් ගන්නවා මේක හොඳයි. නමුත් හිතන්න අපි මේ පැත්තට බැලුවොත් මේ පැත්තේ මොකද වෙලා තියෙන්නේ කියලා අපිට පේනවා හරි. ප්‍රයිස් එක මෙතනින් ටොප් එකක් මොකක්ද දාලා අපි දන්නවා මෙයාව ගලවනවා කියලා ගොඩක්. හැබැයි ඊට කලින් ආපස්සට එන්න පුළුවන් නිසා තමයි සේෆ් තැනක් අල්ලන්නේ. හරි. හ්ම්. හරි එහෙනම් මෙතන හරි මෙතන ඒක ලොකු ඉෂුව එකක් නැහැ. හ්ම්. හරි එහෙනම් දැන් අපි කරලා තියෙන්නේ මේක ගන්නවා. ඊට පස්සේ ඕක එන්ට්‍රි එක ඊට පස්සේ exit criteria මාක් කර ගන්නවා නේ. minor liquidity. හරි. මම මේක යවනවා. හරි. ඊට පස්සේ අපි break even level. break even level එක කියන්නේ යම් තැනකදී අපි මේ trade එක risk free කරනවා. හ්ම්. අපි risk free කරනවා කියන්නේ දැන් අපි එන්ටෝනේ ෆෝමිනේට් නේ. හරි. අපි risk free කරනවා කියන්නේ හිතන්න අපි මේ ට්‍රේඩ් එකේ අපි එන්ටර් උනේ මෙතනින් ඉඳන් මේ ලෙවල් එකේ එන්ටර් වෙලා තියෙනවා. හ්ම්. ඊට පස්සේ අපි ස්ටොප් ලොස් කියලා කියන්නේ මේකනේ ඒක අපි කොනම දැන් ඒ කියන්නේ සරලව අපි යම් කිසි මුදලක් දානවා මේ රේන්ජ් එකට. හිතන්නකො 10 USD කියලා. හරි. නිකන් 10 USD කියන්නේ හිතන්න මේ ලෙවල් එකට ප්‍රයිස් එක ආවොත් මේ පල්ලෙහා ලෙවල් එකට අපිට 10 USD නැතුව යනවා. හ්ම්. මෙතනට ගියොත් විතරයි නැතුව යන්නේ. නමුත් හිතන්න මේ හරියක් කියලා. ඔව්. මේ හරියට අපි කියනවා ෆ්ලෝටිං කියලා. ෆ්ලෝටිං කියන්නේ තවම කන්ෆර්ම් නැහැ. නමුත් මේ හරියට හිතන්න -5. ටිකක් උඩට ගියොත් -4. පල්ලෙහාට આવොත් -6 දෙන්න. ඒ කියන්නේ ඔව් USD 10. ඔව් ඊට පස්සේ උඩටත් එහෙම. උඩටත් එහෙම. ශාස්ත්‍රයේ පොටෙන්. මේ උඩටත් එහෙම. හිතන්න මෙතනට ආවා කියලා. ප්‍රයිස් එක. එහෙනම් මේ වගේ එක ගුණයක් කියන්න උඩට එහෙනම් දැන් +10. මෙතනට ගියත් +20, 30, 40. පැහැදිලි? හරි. ඔය ඔක්කොම ෆ්ලෝටිං කියලා කියන එක. අයින් ට්‍රේඩ් එකෙන් අපි අයින් වෙන්නේ නැති තාක්කල් ඔක්කොම ෆ්ලෝටිං. ෆ්ලෝටිං කියන්නේ තාම අපේ අතේ නෙමෙයි. පැහැදිලි? ඒ කියන්නේ මේ වැලියු එක අඩු වෙන්න හෝ වැඩි වෙන්න පුළුවන්. හරි. එහෙනම් හිතන්න දැන් අපි මේ ඇඳලා තියෙන විදිහට මේකනේ අපේ ටේක් ප්‍රොෆිට් එක. සහ මේකනේ අපේ රිස්ක් එකේ අවසාන කොටස. ඒකනේ අපි එතනින් ට්‍රේඩ් එක නවත්තන්න හදලා තියෙන්නේ. එහෙනම් මේ යට
අලු පාට එකේ පල්ලෙහා හරි කොළ පාට එකේ උඩ හරි වැදුනහම තමයි අපිට ප්‍රොෆිට් එකක් හරි ලොස් එකක් හරි තියෙන්නේ. ආහා. ඒ මැද තියෙන සම්පූර්ණ අපි කියන ෆ්ලෝටින්. හ්ම්. හරි. එහෙනම් දැන් හරි දැන් ඔය ප්‍රශ්න හම්බුනේ. දැන් ඔය උතන ස්ටොප් ලොස් එක තියෙන්නේ අයියේ. දැන් ඔව්. එතනට ආවම මේ අපිට ඔටෝ දැන් ට්‍රේඩ් එක ක්ලෝස් ලොස් ට්‍රේඩ් ඔටෝ ක්ලෝස් වෙනවා. ඒ කියන්නේ වෙනවා. ඔව්. ඒතර දැන් ලොස් වෙනවද අපි දාපු ගාන එතනදී? ඔව්. අනිවාර්යයෙන්. එතකොට දැන් බ්‍රේක් ඉවන් එක ඒක කොතනද? තමයි ඉන්නේ. පටන් ගන්නේ බ්‍රේක් ඉවන් එක නෑ. දැන් මම කියන බ්‍රේක් ඉවන් පොයින්ට්. හ්ම්. හරි. හිතන්න චොච් එකේ චොච් එක මෙහෙමනේ. චොච් එක කියන අපි එන්ටර් වෙන්නේ මෙතනනේ. අපි එන්ටර් වෙනවා මෙතන. මේක තමයි චොච් පොයින්ට් නේ. හ්ම්. බ්‍රේක් ඉවන් පොයින්ට් එක ෂයින් මේක. ඒ කියන්නේ මේ ලෙවල් එක ගැලවුණාම. ඒ කියන්නේ මේ එක්සැම්පල් එකේ මේ ලෙවල් එක ගැලවුණාම. හරි මේ වගේ එකක් යන්නේ. හ්ම්. මේකනේ මම මෙතන මේ යන්නේ. ඔව්. ඒක ගැලවුණාම අපිට පුළුවන් මෙටා ට්‍රේඩ් වල ඒ කියන්නේ අපි ට්‍රේඩ් කරන එකේදී හ්ම්. මේ ලයින් එක අපි මෙතනට ගේනවා. හ්ම්. හරි මේ ලයින් එක මෙතනට ගේනවා කියන්නේ දැන් ආය ප්‍රයිස් එක ඇවිල්ලා මෙතන වැදුනොත් ඔයාලට බිඳුවයි ලොස් වෙන්නේ නේ මොකද ඒ කියන්නේ දෙවෙනි පාර. ඔව් දෙවෙනි කියන්නේ පළවෙනි මේකනේ චොච් එක. ඔව්. හරි ඊට පස්සේ ප්‍රයිස් එක මෙතනට ආවම අපි කියනවා ට්‍රේඩ් එක ට්‍රිගර් වෙනවා. ඒක පටන් ගන්නවා. මොකද මෙතනට නැත්තම් පටන් ගන්න බෑ. හරි මොකද මේකනේ අපි එන්ට්‍රි ආයෙ මෙතනට එන්න ඕන. ඊට පස්සේ උඩට ගිහිල්ලා ආයෙ මේ ලෙවල් එක ගලවනවා. අලුතින් හදිච්ච හයි එක. හ්ම්. ඒ වෙලාවේදී අපි කරන්නේ මේ පල්ලය කියන්නේ ස්ටොප් ලොස් ලෙවල් එක එන්ට්‍රි එකට දෙනවා. ආහා. ඒකට තමයි බ්‍රේක් කිව්වේ. ඒ කියන්නේ සරලව මෙතන තියෙන දෙයක් උඩට ගේද්දි මොකක්ද වෙන්නේ? මේ මයින් අපි මෙතන තියෙන -10 නේ. ඒ වැලියු එක උඩට එනවා. ඒ කියන්නේ මෙතන 8 6 5 4 එහෙම නෙන්නේ. හ්ම්. එහෙනම් මේක මෙතනට ගේනවා කියන්නේ ඒ වැලියු එක 0 වෙනව නේද? ඔව්. එහෙනම් මේ මොකක්ද උනේ? -10 තිබ්බ රිස්ක් එක දැන් අපි 0 කරා. ඒකයි බ්‍රේක් කියවන්නේ. ඒ කියන්නේ මේ වෙලාවේදී අපි මේ පොයින්ට් එකේදී රිස්ක් ෆ්‍රී කරනවා ට්‍රේඩ් එක. හ්ම්. එහෙනම් දැන් ඔප්ෂන්ස් දෙකයි ප්‍රයිස් එක කරන්නේ. ප්‍රයිස් එක මේ නිල් පාට ලයින් එකට වැදුනොත් දැන් 0 ප්‍රොෆිට් එකකුත් නැහැ ලොස් එකකුත් නැහැ. හ්ම්. හැබැයි මෙතෙන්ට වැදුනොත් මේ අපිට RR රේෂියෝ එක කියලා තියෙනවා. රිස්ක් ටු රිවෝඩ් රේෂියෝ එක දැන් 21.6 නේ. හ්ම්. එහෙනම් මෙතෙන්ට වැදුනොත් අපිට ඩොලර්ස් 210ක් එනවා 216ක් එනවා. මෙතෙන්ට වැදුනොත් බින්දුව. ආහා. හැබැයි දැන් මෙතෙන්ට වදින්නේ නැහැ. ඉතින් මෙයා මෙතෙන්ට මූව් කරලා ඉවරයි. හ්ම්. තේරෙනවද? ඒකට තමයි බ්‍රේක් කියවන්නේ. ඔව්. ඔව්. හරි එහෙනම් exit criteria එක ඕක ඊට පස්සේ higher trade management ඒක මොකක්ද සරලව break even criteria එක නේ හරි එහෙනම් දැන් ඒ කියන්නේ සරලවම ඔය දේ ඔක්කොම ඉවරෙද්දි අපේ trade එක ඉවරයි නේ හ්ම්. එහෙනම් ශරි මේ දැන් අපි කතා කරපු දේවල් ටික තියෙනවා ඔව්. මේ ඔක්කොටම අදාළව කතා කරපු දේවල් ටික ඒ ටික type වෙනවා පැහැදිලි හිතන්න ආ. ඔයා මෙයාව රේන්ජ් එකක් කියලා අයිඩෙන්ටිෆයි කරගත්ත කියලා මුලින් ටොම් රේන්ජ් එකක් ඇයි ඇයි එහෙනම් ඔයා කියන්න ඕන මේ පැත්තේ මෙහෙම කියන එයාගේ මයිනින් සයිඩ් මයින මිටිගේට් වෙලා තමයි මෙයා ටොම් රේන්ජ් එක කොමුනේ කියලා. ඒ පළවෙනි එක අයිඩෙන්ටිෆයි ද රේන්ජ් එක හරි දැන් ඔයාද පළවෙනි රේන්ජ් එක අයිඩෙන්ටිෆයි කරන් ඉවරයි හ්ම්. හරි එතකොට ඒකට රීසන් එක ලීවෙන්න ඕන හරි හිතන්න ඔයාලට පුළුවන් රේන්ජ් එක හිතන්නකෝ මේ ඔයා රේන්ජ් එක අයිඩෙන්ටිෆයි කරලා බ්ලූ කලර් ඩොට්ස් දෙකක් කියලා හ්ම්. එහෙනම් ඔයාලට පල්ලෙහා ලියන්න පුළුවන් 1 range blue color dots reason for the range tom කොහොමද tom එක කියලා මෙතන ඇඳලා පෙන්නනවා. හ්ම්. හරි එහෙනම් හරි පළවෙනි එකට හරි ඊට පස්සේ identify the last point of liquidity. එහෙනම් ඔයා මේව identify කරනවා සහ ඒ reason එක මෙයාව ගන්න මේ වෙන මොකුත් ගන්න දුඩේව හරි පල්ලෙහාව හරි ගන්න තු මෙයාවම ගන්න reason එකක්. මෙයා tom එකක් සාර tom එකක් නම් SL කිව් ගන්න ඕන මේ SL කිව් එක මෙතන SL කිව් එකක් නැහැ. ඊට පස්සේ තියෙන ලොකුම SL කිව් එක මෙතන. එහෙනම් එයා තමයි SL රීසන් එක උනේ මෙයාට ඔන්න එකකින් සහ මේ පැත්තේ තිබ්බ SLP මොකද තිබ්බේ නැති නිසා. ඊට පස්සේ identify the last order flow. ඇයි මෙයාව last order flow point එක විදිහට ගත්තේ? එයා තමයි SLP එකෙන් පල්ලෙහා අපිට minor order flow උඩට ඇවිල්ලා අන්තිමට මේ imbalance එකක් තිබ්බ point එක නේ. එහෙනම් ඒක තමයි reason එක. ඒකට ඔයාලට පුළුවන් හිතන්න සාමාන්‍ය ශෛලිය hindsight study එකක් කරද්දී screenshots 3-4ක් එනවා. හරි ඒකට ඊට වඩා වැඩි වුණාට කමක් නැහැ අඩු වුණාට කමක් නැහැ නමුත් හැමදේම ක්ලියර් වෙනවා. එහෙනම් හිතන්න ඔයාලට මෙතන ලාස්ට් වර්ඩ් ෆ්ලෝ පොයින්ට් එක ඔයා ඩිස්කස් කරද්දී ඔයා ඇත්තට මේක ඇතුළට යන්න වෙනවා නේ. නැත්නම් මොකද මේ ටයිම් ෆ්‍රේම් එක ඔයාලට පේන්නේ නැහැ නේ. ඔව්.
ඉම්බැලන්ස් එක එනන් හිතන්න ඔයාලට පුළුවන් 5 minutes ගිහිල්ලා මේ ටික මාක් කරලා පෙන්නන්න. මෙතනින් පළවෙනි BOS එක තියන දෙවෙනි BOS එක. අතන 5 minute නේ 1 minute වගේ. 1 minute වගේ ගිහිල්ලා ඔයාලට පෙන්නන්න පුළුවන්. මෙතන ඉඳන් මෙතනට ට්‍රාන්ස්ෆර් වෙන EPA ඊට පස්සේ උඩට ට්‍රාන්ස්ෆර් වෙනවා. මෙතන තමයි සෙල් කිව් එක තිබ්බේ. සෙල් කිව් එකට පල්ලෙහා තමයි මෙතන තමයි අන්තිමට ඉම්බැලන්ස් එක තිබ්බේ කියලා නේ. ඔව්. ඒක මාක් කරනවා. සහ ඒ ටික ලියවෙන්න. ඊට පස්සේ හරි. ඊට පස්සේ එන්ට්‍රි එක. ඒකට එන්ට්‍රි එක ගැන කතා කරලා ඉස්සෙල්ලාම මේ ඩොට්ස් දෙක මැද්දේ තිබ්බ රේන්ජ් එක FTF එක එනම් 8 hours 8 hour ටොම් රේන්ජ් එකක් ඒ නිසා 8 hour divided by 144 කියන්නේ approximately 4 minutes නේ ඊට පස්සේ 4 minute චොච් එකක් තියෙනවා එතකොට ඔයා චොච් එක ඇයි මෙයාම ගත්තේ මේක තිබ්බේ නැතිද නේ එක තැනක අපිට තිබ්බ RTC4 තිබ්බේ නැහැ අනිත් තැන තිබ්බ එයා ඉන්ටර්නල් එක එහෙනම් ඒ නිසා තමයි ඒක වොයිඩ් කරේ මෙතන මොකුත් නැහැ RTC කතා කරනවා නමුත් RTC4 තිබ්බ නැහැ වෙන RTC 1යි 2යි නේ එන RTC 2 තිබ්බේ ඒ රේෂියෝ එක හරියි තව එක ඉම්පෝර්ටන්ට් ක්‍රයිටීරියා එකක් මට අවුලක් නැෂන්. හරි. මෙතන මේ චොට්ස් එක දීලා ප්‍රයිස් එක 1.8 වලට වඩා උඩට යන්න බෑ. හරි. චොච් එක දීලා ඒ කියන්නේ මෙන්න මෙහෙම වුණාම හිතන්නකො මේකනේ චොට්ස් එකකට මෙන්න මෙහෙම මූව් එකක් යනවනේ චොට්ස් එක දීලා ඉවර වුණාට පස්සේ. ඔව්. ඒක 1.8 වලට වඩා එන්න බෑ. කියන්නේ මම මෙන්න මෙතන මේ චොට්ස් එකේ හයි එකේ ඉඳන් ලෝ එකට ඇන්දාම මේ උඩම පොයින්ට් එක තමයි 1.8 කියලා මම දාලා තියෙන්නේ. ඔව් ඔව්. මෙහෙම වුණොත් මම මෙතනින් එන්ටර් වෙන්නේ නැහැ. ඒකට පල්ලෙහා තිබ්බොත් එන්ටර් වෙනවා. හරි මෙහෙම ඉඳලා පල්ලෙහාට ආවොත් ආය මම එන්ටර් වෙනවා. ඉෂුව එකක් නැහැ. නමුත් නිකන් හරි මෙහෙම වුණා කියලා හිතන්න. උඩට ගියා කියලා හිතන්න 1.8 වලට වඩා. එතකොට මම මොකක්ද කරන්නේ? මම මෙයාගේ මයිනස් ස්ට්‍රක්චර් එක බලන්න ඕන. මයිනස් ස්ට්‍රක්චර් එක බලලා සෙල් කිව් එකක් නේද අයිඩෙන්ටිෆයි වෙන්නේ. එයාව ගන්නකන් ඉඳලා මේ ටයිම් ෆ්‍රේම් එකේම ආය චොච් එකක් වුණා. ඒ කියන්නේ ආයෙම මට 4 hour මෙතන එකක්. පැහැදිලි. එහෙම වුණොත් 1.8 ගිහිල්ලා නැත්නම් ඉෂුව එකක් නෑ පළවෙනි පාරම ගන්න පුළුවන්. හිතන්නකෝ මෙයා මේ අවස්ථාවේදී මෙතන පල්ලෙහාට එන්න නැතුව ගොඩක් උඩට ගියා කියලා මේ ලෙවල් එක කැඩුවා කියලා. ඔව්. එක්සැම්පල් එකකට මෙහෙම දෙයක් වුණා කියලා හිතන්න. ඔයාට මෙතන චොච් එක තිබ්බා. හැබැයි මෙහෙම වුණා. දැන් 1.8 මෙතන තියෙන 1.8 කඩලා නේ. ඔව්. එහෙම වුණා නම් මම මොකක්ද කරන්නේ? ඒතකොට අපි ඊළඟ චොච් එකද බලන්නේ නැත්නම් ඕකෙම ආයි පොඩි නෑ එතකොට කරන්නේ හිතන්න දැන් මම මේ ඇන්ද කියලා හිතන්න. ඔව්. මෙතන හිතන්න මයින් එක මෙහෙම තිබ්බේ කියලා. මයින් එකක් තිබ්බ කියලා හිතන්නකො මෙහෙම. ඔව්. මං කරන්නේ මේ මයින් එක ගන්නකම් ඉන්නවා. හරි. ඒ කියන්නේ ප්‍රයිස් එක ආපස්සට එද්දි මෙයාව ගන්නකම් ඉන්නවා. ඉතලා ආය මේ ටයිම් ෆ්‍රේම් එක කියන්නේ 4 වලම ආය චොච් එකක්. පැහැදිලි. එහෙම තමයි. හරි ඒ 1.8 වලට වඩා ඉතින් 1.8 ගන්න නැත්තම් ඉෂුව එකක් නෑ. ඔහොම නිකන් ඩිරෙක්ට් එන්ටර් වෙන්න පුළුවන්. හරි. ඔව්. එහෙනම් අපි එන්ට්‍රි එක ගන්නදී ওই ටික ටයිප් වෙන්න ඕන. එන්ට්‍රි ක්‍රයිටීරියා එකේදී එහෙනම් අපි කන්සිඩර් කරනවා RTC කැන්වස් ගන්න ඉන්ටර්නල් චොච් වෙන්න බෑ කියන එක සහ 1.8 වලට වඩා යන්න බෑ 1.8 ගියොත් ආයෙ ඉන්ටර්නල් ලික්විඩ් ගන්න ඉඳලා ආයෙ ඇඩිෂනල් චොච් එකක් බලන්න. හරි. ඊට පස්සේ එක්සිට් ක්‍රයිටීරියා. අපි එන එක්සිට් වෙන්නේ කොතනද? එහෙනම් ඔයාලා ඩිසයිඩ් කරන්න හැමතිස්සෙම එක්සිට් වෙන්න මයිනර් ලික්විඩිටි පොයින්ට් එකේ හැමතිස්සෙම. ඒ මයිනර් ලික්විඩිටි පොයින්ට් එක කෝකද කියලා ඩිසයිඩ් කරලා තවම ලොකු අයිඩියා එකක් නැතුවයි. දැනට රෙකමෙන්ඩේෂන් එක 10R එක්කෝ ෆික්ස් තියන්න. එක්කෝ 10R ඒ කියන්නේ ක්ලියර් වෙන තැනක් තියෙනවා දෙකට කැඩෙන්න. දැන් හිතන්න මේ එක්සැම්පල් එකේ නම් මේ පොයින්ට් එක. ඔව්. එයාව යූස් කරන්න. මොකද මේක කියලා දෙන්න ගොඩක් අමාරුයි. ඉතින් මේක හැදෙන්න. අපි හිතනවා අපි ට්‍රේඩ් කරන පොයින්ට් එකේ ෂයිනේ අපිට සිලෙක්ට් කරගන්න පුළුවන් හැමතිස්සෙම මෙහෙම තියනවා නම් විතරක් ට්‍රේඩ් කරනවා මෙහෙම තියනවා නම් විතරක් ට්‍රේඩ් කරන්නේ නැහැ කියලා. ඔව්. හැබැයි අපි ට්‍රේඩ් එකට එන්ටර් වුණාට පස්සේ අපේ ගෝල් එක අපිට එන ප්‍රොෆිට් එක පරිස්සම් කරගන්න එකනේ. එතකොට මේක අපිට ගොඩක් ස්ට්‍රික්ට් කරන්න බෑ නේ රීසන් එකේ කියන්නේ. මේක හැදෙන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. ඒතකොට මට පේන එකම නැහැ කියලා මම ප්‍රොෆිට් එක නොපෙනීන එක තේරුමක් නැහැ. ඒ නිසා හැමතිස්සෙම මේකෙදි ක්ලියර් පේන ලික්විඩිටි පොයින්ට් එකේ මේ දෙකෙන් මෙහෙම කරනවා නම් දැන් මම මෙහෙම කරලා සෑහෙන කාලයක් ගියාට පස්සේ ඒ කියන්නේ කොන්ෆිඩන්ස් එක හැදිලා මම දන්නවා සෑහෙන දිනකට මෙතනට යනවා. නමුත් ඒක එකපාර හැදෙන්නේ නැහැ. රීසන් එක මේක අපිට ට්‍රේඩ් එකක් ගන්න තරම්
ස්ට්‍රික්ට් විදිහට හදන්න බෑ රීසන් එක මේක හැදෙන්න පුළුවන් ති ගොඩක් තියෙනවා. ඒකට මට චූස් කරන්න බෑනේ මෙහෙම හැදුනොත් විතරක් මම ගන්නවා මෙහෙම හැදුනොත් විතරක් ගන්න නැහැ කියලා. ඒ නිසා දැනට ක්ලියර් ලික්විඩිටි පොයින්ට් එකේ අයින් මේවා. දැන් මේක කෙලින්ම පේනවා කතා දෙකක් නැහැ නේ. ඔය වගේ පොයින්ට් එක. හරි එහෙනම් ඔයා හිතන්න මේක මතක තියාගන්න හැමතිස්සෙම 10R වලට වඩා වැඩි වෙනවා. ඒක අපේ රූල් එක. එහෙනම් මෙතන අපිට හිතන්න නිකන් හරි ඔයාලට ලික්විඩිටි පොයින්ට් එකක් තියෙන එතනට තියෙන 8R කියන. එහෙම වුණොත් 10R වලට අදිනවා. 8R වලින් අයින් වෙනවා. අපි හැමතිස්සෙම 10R හරි ඊට වඩා උඩ හරි තමයි ට්‍රේඩ් කරන්නේ. හිතන්න 10R තියෙන ඊට පල්ලෙහා කියලා. එහෙනම් ඔයාලට පුළුවන් මෙතනට එනකම් අදින්න. උඩට වෙනකන්. හරි. නමුත් 10R තමයි මිනිමම්. ඒක ඔළුවේ තියාගන්න. හරි. එහෙනම් එක්සිට් ක්‍රයිටීරියා එක මොකද? ෆයිනල් එකේ 10R වලට වඩා වැඩි. ඊට පස්සේ ට්‍රේඩ් මැනේජ්මන්ට් එක ඔයාට ඒක එන්ට්‍රි එකත් එක්කම මාක් කරන්න පුළුවන් නේද? හිතන්න ෆෝමියුලේට් එකේ නේද? ඔයාට පුළුවන් එන්ට්‍රි එකත් එක්ක ලෙවල්ස් දෙකම මාක් කරන්න. මේක චොට්ස් ලෙවල් එක. හිතන්න ඔයාට ඕන පුළුවන් ටික ලෝ ටයිම් ට්‍රෙන්ඩ් ගන්න ක්ලියර් කරන්න. හිතන්න මෙයා චොට්ස් ලෙවල් එක මෙයා බ්‍රේක් ඉවරයි. මේක ඔයාට මෙතන මේ ස්ක්‍රීන්ෂොට් එකකටම දාන්න. ඔව්. හරි අන්න එහෙනම්. ඔය හැමදේම තනි හයින්සයිට් ස්ටඩි එකෙන්. පැහැදිලි. මං කියන්නේ ඔය ඔක්කොම තමයි එක හයින්සයිට් ස්ටඩි. මට කියන දේ පැහැදිලි ෂයි එහෙනම්. ඔව් ඔව්. හරි. හරි එතකොට ඔයා මුලින්ම හයින්සයිට් ස්ටඩිස් කරද්දි ෂයි එක එක කරලා මට එවන්න. මොකද අනිවාර්යයෙන්ම වැරදි වෙනවා. සහ එක්කෝ කරන්න ඕනේ ඒවා මිස් වෙනවා හරි මොකක්ද. එහෙම කරලා හිතන්න 3-4ක් වැරදි නැතුව ඔයා කරන තැනක් එනවනේ. ඊට පස්සේ බැච් රයිස් කරන්න ගමු. හරි අපිට රෆ්ලි හැම එකෙම ඒ කියන්නේ අපිට මොඩුල්ස් 4ක් තියෙනවනේ. ඔය මොඩුල්ස් 4න් 20 ගාන වගේ ඕනේ. ඒ කියන්නේ අපිට ටෝටල් හයින්සයිට් ස්ටඩිස් 80ක් ඉට් වෙන්න හැදෙනවා. හරි ඒකට කාලය යනවා. තේරෙනවද? හයින්සයිට් ස්ටඩිස් 80ක් කියන්නේ සමහරවිට මාසෙකමාරක් දෙකක් තම කරන විදිහ අනුව තමයි. සමහර අය ඉන්නවා හයින්සයිට් ස්ටඩිස් අපි අර කලින් මේ වෙනනම් හයින්සයිට් ස්ටඩිස් ඔක්කොම ඉවර කරලා සතියෙන් විතර. ඒ ඉතින් දවසට පැය 12ක් විතර වැඩ කරනවා. සහ ඒ සිස්ටම් එක මේ තරම් ඇඩ්වාන්ස් නැහැ. නමුත් මේ තරම් වින් රේට් එක එන්නේ නැහැ. හරි. මොකද මේ ටික අපි කරා කියන්නේ හයින්සයිට්ස් ටික ඉවර වෙද්දී මොකක්ද කියන්නේ ඒ කොන්ෆිඩන්ස් එක හැදෙනවා කියන්නේ ඒ කියන්නේ හයින්සයිට්ස් 80ක් කරනවා කියන්නේ ආයෙ කතා දෙකක් නැහැ ටෙක්නිකල්ස් ටික අහුවෙලා තියෙනවා නේ. ඒ කියන්නේ කන්සෙප්ට් එක කොහොමද වැඩ කරන්නේ කියන එක හිතනකො දැන් අපි මේ කතා කරපු ට්‍රේඩ් එකේදී අර හැම දෙයක්ම මේ ට්‍රේඩ් එකට අදාළ හැමදේම මෙතනට එනවනේ. එතකොට අපි ටයිප්ස් 4ට මේ දේ කරපුවම ආය මොකද හිතන්න මෙතනත් හැමදේම එන්නේ නැහැ. හිතන්න එක්සැම්පල් එකකට මේක අපි ටොප් මේක ගත්තේ. මෙතන කන්සිඩර් වුණේ නැහැ MEPA වලට අදාළ කිසිම දෙයක් නේ. MEPA rules වත් ඒ මොකුත් කන්සිඩර් වුණේ නැහැ. හැබැයි හිතන්න MEPA එක ගත්තොත් දැන් ටොම්සල් ඩෝක ටිකක් විතර ෂේප් නමුත් MEPA එකක් ගත්තොත් MEPA එක තැනකදී ඔයාට සෑන්ඩ්විච් වෙන ඉන්ස්ටන්ස් එකක් එන්න පුළුවන්. එක තැනකදී සෑන්ඩ්විච් වෙන ඉන්ස්ටන්ස් එකක් එන්නේ නැති වෙන්න පුළුවන්. එක තැනකදී මයිනර් ඕඩර් ෆ්ලෝ හැදිච්ච එකක් වෙන්න පුළුවන් එෆිෂියන්ට් නොවුන. එක වෙලාවක වෙන්න පුළුවන් මයිනර් ඕඩර් ෆ්ලෝ හැදුන්නේ නැහැ. අනිත් වෙලාව වෙන්න පුළුවන් මයිනර් ඕඩර් ෆ්ලෝ හැදුනා හැබැයි එෆිෂියන්ට්. ඔයගේ වේරියේෂන්ස් ගොඩක් තියෙනවා. ඒ නිසා අර ඔයා ඒක කරන තරම අනුව ඔයාට ලේසි නෑ. ඊට පස්සේ බෑක් ටෙස්ටිං ටික හිතන්න හයින්සයිට් එක හොඳට වුණත් බෑක් ටෙස්ටිං ටිකට මහ ලොකු කාලයක් යන්නේ නැහැ. සාමාන්‍ය සතියෙන් විතර ඉවර කරගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අපි අත්‍තරම ලයිව් ටෙස්ටිං යන ඩීමෝ account එකක් හරි පොඩි මුදලක් දාලා හරි කරගෙන වර ප්‍රශ්න මොනවද තියෙන්නේ? හලෝ. හෙලෝ. ඔව් මේ ආනේ මං අන්මියුට් කියලා හිතාගෙන ඔව් ඔව් ගෑවනේ හැම එකටම. ඔයාට ඇහිලා. සෝරි. මේ මොකද අපරාධ මම බූරුව එකයි කට වහගෙන ආවලන්නේ. මොකද්ද දැන් අපි ටොම් එකක් නැයි කරේ මේකේ ඔව්. මොනවද MS MEPA MSU setup එකක් කරමු. MEPA MSU කියන්නේ MEPA තමයි. හරි අපි ට්‍රේඩ් එකක් තියෙන තැනක් බලමු MSU. අපිට මේ සතියේදී බලස්සන MSU setup කරලා ඉවරයි.
හරි මෙතන මේ ට්‍රේඩ් එක මොනවද මේකේ තියෙන්නේ මාර්තු වල මෙතන තියෙන්නේ සෙල් රේන්ජ් එකත් මාක් කරන්න මට රේන්ජ් එක මාක් හරි කරන්න. මම රේන්ජ් එක කරලා ඔව්. PO එක මාක් කරේ ට්‍රේඩ් එක මෙතනයි තියෙන්නේ කියලා හරි එහෙනම් දැන් අපි මුලින්ම කලින් පටන් ගත්ත විදිහම අපි පළවෙනි ස්ටෙප් එක මොකක්ද රේන්ජ් එක අයිඩෙන්ටිෆයි කරගන්න නේ ඔව්. හරි එහෙනම් දැන් අපිට නිකන් පේනවා මෙහෙම මොන හරි POS වගේක් තියෙනවා ඊට පස්සේ දැන් මුලින්ම අපි බලන්න ඕන මෙතනදී අපිට පේනවා මෙතන මොකක් බුලිෂ් හරි PO නේයි. මොකද්ද දැන් ඔය තියෙන ටික බුලිෂ් නේද? මෙහෙමයි ෂයින් එම් කියන්න බැරිද? ඔක මෙහෙම හරි අපිට කිසිම වෙලේක යම් රේන්ජ් එක ෆුල් කන්ටෙක්ස්ට් එක හොයන්න බෑ හ්ම්. ඒකට රීසන් එක තමයි මොකද මම මේක සෑහෙන කාලයක් try කරපු කෙනෙක්. හිතන්න මෙහෙමද? ඔයාලට මෙහෙම රේන්ජ් එකක් තියෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට මෙතන මෙහෙම ටොම් එකක් තියෙනවා. ඔව්. හරි. දැන් ඔයාලට POI දෙකක් තියෙනවා. ඔයාලට මේ පැත්තේ ට්‍රේඩ් එකක් එන්නත් පුළුවන්. මෙතන ට්‍රේඩ් එකක් බලන්නත් පුළුවන්. හ්ම්. හරි. දැන් අපි කතා කරන විදිහත් එක්ක මෙයාගේ ඇතුලේ මෙයා ඉන්නවා කියලා හිතලා අපි මෙතන ට්‍රේඩ් කරොත් මෙයාගේ ට්‍රේඩ් කරන්නේ නැහැ කියන එක අපි දැන් ඔළුවේ තියන්නේ. ඔව්. දැන් හිතන්න එක්සැම්පල් එකට මෙතන higher time frame POI එකක් තියෙනවා කියලා. හ්ම්. දැන් මොකද වෙන්නේ? ඒතකොට මේකේ context එක. එහෙනම් දැන් ඇත්තටම මෙයා PT වෙලා මෙයා CT වෙනවා නේ. හ්ම්. ඊට පස්සේ හිතන්න. ඔයාට මෙයා මෙහි ඊටත් වඩා ලොකු higher time frame එකක වැදිලා ඉන්නේ. කියන්නේ. ඔව්. එහෙනම් දැන් ඇත්තටම මෙයා PT වෙනවා ආයෙ මෙයා CT වෙනවා නේ. ඔව්. ඔව්. තේරෙනවද? ඒතකොට මේ පැත්තේ ආයෙ මෙයාලා තව තව ඒවට වැදිලා තියෙන්න පුළුවන් නේ. එහෙම වෙද්දි ඒක කොතනද වැදිලා තියෙන්නේ කියලා පල්ල ඉවර කරන්න අපිට මේ පැත්තේ කොනටම යන්න යනවා නේ. ඔව්. ඔව්. ඒක ප්‍රැක්ටිකල් නැහැනේ. හ්ම්. ඒ නිසා අපි කරන්නේ අපිට පේන තාක් දුර තියෙන ඩිරෙක්ට් පේනවනේ අපිට මොන හරි. හ්ම්. ඩිරෙක්ට් රේන්ජස් ටිකක් අපිට පේනවනේ. දැන් හිතන්න මේ එක්සැම්පල් එක ගැන මට පේනවා මම නිකන් මෙහෙම බලද්දි මට පේනවා හරි. මෙතනින් පල්ලහැර මොන හරි ඇවිල්ලා ඊට පස්සේ තමයි මේක තිබිලා තියෙන්නේ. හ්ම්. ඔව්. තේරෙනවද? මම සාමාන්‍යයෙන් කරන්නේ මම මෙහෙම බලනවා. ඒ කියන්නේ 15 මිනිත් එක zoom out කරනවා. ඒක තමයි මගේ ස්කෝප් එක. එතනින් එහා තියෙන ඒවා මොනවද වෙලා තියෙන්නේ කියලා මම බලන්න යන්නේ. මේ ටිකෙන් තමයි මම මගේ decisions base කරන්නේ. ඔව්. හරි. ඒතර මෙහෙම මට බලද්දි මට මේ පැත්තේ ඇත්තට මොකුත් මොනවටවත් වැදිලා තියෙනවා කියලා පේන්නේ නැහැ. ඒ නිසා ඒ ටික ඉග්නෝර් කරනවා. මට පේනවා මෙතන පල්ලහැට BOS එකක් තියෙනවා. ඒක ඇතුලේ තමයි අපි. හරි. එහෙනම් සරලව මට මෙතන BOS එකක් තියෙනවා. හරි. එයාට රෙෆරන්ස් කරලා තමයි ඊටු හැම දෙයක්ම බලන්නේ. ඔව්. හරි. එහෙනම් මට පේනවා මෙහෙ බැලුවොත් මට පේනවා මෙහෙ මොන හරි මයිනේ හැදලා ඇති මෙතන MEP setup එකක් තියෙනවා නේ. ඔව්. හරි ඊට පස්සේ MEP එක efficient නැද්ද කියලා බලන්න නම් සෑහෙන ගේමක් දෙන්න වෙනවා. හරි. එතකොට දැන් මේකේ මට ගන්න වුණොත් වෙන්නේ මොකක්ද? මෙයා මයින් එකක් වෙනවා. මෙයා ඊට පස්සේ මයින් වෙනවනේ. මොකද මෙයාගේ ඇතුළේනේ මයින්. එහෙනම් මෙයා තමයි ඊට පස්සේ තියෙන ලොකුම එක්කනේ. එයා මෙයාව හදනවා. මෙයාව හදනවා. මෙයා efficient වෙනවා. එහෙනම් මෙයා efficient වෙනවා කියලා තමයි ගන්න. එයා efficient වෙනවා නම් මට මෙයාගෙන් trade tab බලන්න පුළුවන් නේ. ඔව්. මට එයාගෙන් trade tab බලන්න පුළුවන් නම් සරලව මෙයා ඉන්නවා IL කියන එතන. ඊට පස්සේ අපිට imbalance එකකින් උඩ තියෙනවා මෙන්න මේ point එකකින් මේ low time frame එකත් අපිට පේනවා. හරි. අපිට දැන් අපි තව මෙයාව ටැප් කරලා නැහැ නිසා අපිට ඒක අදාළ වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ තව පොඩි කේස් එකක් තියෙනවා මතක වුණා. මෙයා ඉන්න අතර ඊට වඩා ලොකු BOS එකක් නේ. නේද? මොකද මෙයාට වඩා ලොකුයි. මෙයාගේ ඇතුලේ මෙයා ඉන්නේ. ඊට පස්සේ අපිට ලොකු BOS එකක් තියෙනවා මෙන්න මෙහෙ. හැබැයි එයාව අපිට කන්සිඩර් කරන්න ඕනේ මොකද MEP එකක් හදලා නැහැ. MEP එකක් හදලා තිබ්බනම් කන්සිඩර් කරන්න වෙනවා. නමුත් MEP එකක් හදලා නැහැ. එහෙනම් මෙතන මෙයා ඉන්නවා. මෙයා efficient කරලා තියෙනවා. මෙයා efficient කරලා තියෙනවා. එහෙනම් අපිට අන්තිමට තියෙන පොයින්ට් එක මෙතන ඉන්න කට්ටිය මෙයාව අරගෙන තියෙනවා. එහෙනම් අන්තිමට ඉතුරුලා තියෙන මෙන්න මේ හරි. මොකක් හරි POI එක. හරි. හරි. එයාව ටැප් කරලා නැහැ නේ අපි දැනට. ඔව්. ඒ කියන්නේ දැන් මගේ එක්ස්පෙක්ටේෂන් එක මොකක්ද? ප්‍රයිස් එක යම් වෙලාවක මෙතනට වැදිලා මෙහෙට එයි කියලා. හරි. එතකන් මම බුලිෂ්. එතකන් බුලිෂ්. බුලිෂ්. බුලිෂ් කියන්නේ bearish නෙමෙයිද?
බුලිෂ් කියන්නේ හරි. උඩ කියන මේ එක. කෑල්ලෙන් හරි මේ ටිකෙන් හරි. හරි. හැබැයි මෙයාගේ ඇතුලේ තමයි එහෙනම් දැන් මට පේනවා ඒක දැන්ට පයි කන්සිඩරේෂන් එක මට මෙතන ඉඳන් මෙහෙට රේන්ජ් එකක් තියෙනවා. හ්ම්. හරි. ඒක ඔළුවේ තියෙන. හැබැයි මෙතනට එන්න ඕන පල්ලෙහාට යන්න. ඒ ඇතුලේ මේ නිල් පාට එක්කෙන ඇතුලේ මට මොකක්ද තියෙන්නේ? මේකනේ මට තියෙන ලොකුම BOS එක. හ්ම්. එයාට අදාළව මේ පැත්තේ ටොම් එකක් තියෙනවා. නේද? ඒ මොකද්ද ටොම් එකක් දැන් ඇයි අපි කන්සිඩර් කරන්නේ? ඇයි ටොම් එක කන්සිඩර් කරන්නේ කියලා හිතන්න. ප්‍රයිස් එක මෙතනට આવොත් මම සෙල් කරන එක හරි. ආ. ඊට පස්සේ මෙයා ඇතුලේ මේ BOS එකේ ඉඳන් මට මෙතන ටොම් එකක් තියනවාද නැත්නම් මෙතනත් මට ආයි BOS එකක් තියෙනවා. එහෙනම් මට පල්ලෙහාට ටොම් එකක් කන්ෆර්ම් වෙනවනේ අනිවාර්යයෙන්. ඔව්. හරි. මෙයා වැදිලා නැති නිසා මෙයා තවම වැලිඩ් නේ. හ්ම්. තේරෙනවද? එහෙනම් මට bearish මෙයා තියෙනවා, bullish මෙයා තියෙනවා. හැබැයි මෙයාට ටැප් කරොත් මෙයා invalid වෙනවා. ඔව්. මෙයාට ටැප් කරනකම් මට මෙයාව ට්‍රේඩ් කරන්න පුළුවන්ද? ඔව්. හ්ම්. හරි. එහෙනම් මෙයාට අදාළව අපිට පේනවා අපි මෙතන ILQ එකක් හදලා තියෙනවා නේ. මේ පොයින්ට් එකේ. හ්ම්. හරි. ILQ එකක් හදලා තියෙනවා නම් ILQ අපි දන්නවා මෙයා ටොප් එකක් නම් අපිට ඕන SLQ නේ. ILQ නෙමෙයි. නේද? ඔව්. එහෙනම් අපිට කොතනද මෙයාගේ ඊළඟට SLQ තියෙන අපිට මෙතනට එනකන් අරන් ඉවරනේ. හ්ම්. එහෙනම් ඊට පස්සේ අපිට තියෙන කෙනා ඉන්නේ මෙතනනේ ලොකුම එක. මේ ඇතුලේ තියෙන ලොකුම එක. මොකද මේ ඇතුලේ මෙතන ඉන්න මේ අතර ටොම් එකක් කරගෙන ගොඩක් චූටි. ගත්තත් අවුලක් නැහැ. නමුත් එතනින් උඩේව අරගන්න බෑ අපිට කොහොමද? මොකද එයාලා ILQ එක රිලටිව්ලි නේ. එහෙනම් හිතන්න මෙයා ඉන්නවා අපිට තියෙන අන්තිම SLQ කියලා ගන්න පුළුවන් වෙන පොයින්ට් එක මෙයා. ඔව්. නේ. හරි. එහෙනම් දැන් අපි හිතද්දි බලන්න. මෙතන ඉඳන් මෙතනට bearish range එක තියෙනවා. ඊට පස්සේ ටොම් තියෙනවා අපිට මෙහෙම. අර මම ටොම් රේන්ජස් දෙකම දාන්නම් clear. මෙතන ඉඳන් මෙතනට තියෙන reference එක. ඊට පස්සේ මෙතන ඉඳන් මෙතනට තියෙනවා ටොම් එක. හරි. ඉස්සහ අපි දන්න ටොම් එකෙන් bullish move එක දෙන්න නම් මේ පොයින්ට් එක කඩන්න. ඔව්. හරි. එහෙනම් දැන් එතකම් අපිට පුළුවන් පල්ලෙහාට රේන්ජස් තියෙනවා නම් ට්‍රේඩ් කරන්න. නේද? ඔව්. හරි. හැබැයි අපිට මෙතන තව දෙයක් කන්සිඩර් කරන්න. හරි. මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? දැන් ටොම් එකක් තියෙනවා නේ ආයි. ඉන්ටර්නල් ටොම් එකක්. හරි. හිතන්න මෙතන පැහැදිලි දන්නේ ඇයි ටොම් එක කියලා අපි 1 මිනිත් ගියොත් අපිට මයිනින් සයිඩ් මයින බලා ගන්න පුළුවන්. බලන්න මෙයා අපි මේන්ලි දෙකකට කඩන්න ගියොත් අපිට තියෙන්නේ මෙයා එක මෙයා දෙකනේ. මොකද එයා ඇතුළේ මේ ඔක්කොම මෙතන টොප් සෙට් එකක් තියෙනවා. හැබැයි ඔක්කොම ඉන්නේ මෙයා ඇතුළේනේ. ඊට පස්සේ මෙහෙනම් මේ ඔක්කොම මෙයාලත් ඇත්තට මයින් ඉන්සයිඩ් මයින. නමුත් එයාලා මෙයාගේ ඇතුළේ ඉන්නේ. සෝරි මෙයා ඉන්නේ මෙයාලගේ ඇතුළේ. මෙයාලා ඉන්නේ මෙයාලගේ ඇතුළේ. එහෙනම් මේ අපිට මේ පල්ලෙහා තියෙන පොයින්ට්ස් ඔක්කොම පට්ට මයින් ඉන්සයිඩ් මයින් වගේ නේ. එහෙනම් ඒ පොයින්ට් එකට අපි ඇත්තට මෙන්න මේ පල්ලෙහාටම ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ හරියට වගේ ඇවිල්ලා තියෙනවා නේ. එහෙනම් අනිවාර්යෙන් ටොප් එකක් නේ. ඒතර මේ මයින් ඉන්සයිඩ් මයින් වගේ මිටිගේෂන් යන්නේ තියෙන්නේ. ඔව්. හරි. එහෙනම් මෙතන ටොප් එකක් තියෙන. ඒක පැහැදිලිද? ඒ කියන්නේ අර ටොම් එකටත් පස්සේ තව එකක් නේ. ඔව් ඒ ටොම් එක ඇතුලේ ටොම් එකක්. ඇත්තට මෙතන හැදිලා තියෙන්නේ. ඉතින් දැන් අපි දැන් කිව්වනේ දැන් ඉස්සෙල්ලා මේ එක්ස්ටර්නල් ටර්ම්ස් විතරයි කන්සිඩර් ගන්න කියලා. එතකොට එක්ස්ටර්නල් ටර්ම්ස් ට්‍රේඩ් කරන්නේ නැහැ කියලා කිව්වේ. ඕ එක්ස්ටර්නල් ටර්ම්ස් ලික්විඩිටි යනවා කියලා කිව්වේ. මෙයා ඉන්ටර්නල් ටර්ම් එක නැහැ. මෙතන BOS එකක් තියෙනවා. ඒ BOS එක ඇතුලේ මෙයා ඉන්නේ. නේද? මේ ඒකේ අනිත් පැත්ත නෙමෙයිද කිව්වේ? නෑ නෑ. එක්ස්ටර්නල් ඒවා විතරයි ගන්නෙ ඉන්ටර්නල් නෑ අනිත් පැත්තේ කිව්වේ. එක්ස්ටර්නල් ගන්නෙ නැහැ ඉන්ටර්නල් ඒවා විතරයි. හරි. හරි. එහෙනම් දැන් මොකක්ද තියෙන්නේ? අපි දන්නේ ඉන්ටර්නල් ටර්ම්ස් අපිට ට්‍රේඩබල් නේ. හරි. ඉන්ටර්නල් ටර්ම්ස් ට්‍රේඩබල් නම් මෙතන ඉන්ටර්නල් ටර්ම් එකක් තියෙනවා නේ. එහෙනම් අපිට මෙයාව ට්‍රේඩ් කරන්න පුළුවන් වෙනවා. එහෙනම් එයාව ට්‍රේඩ් කරනවා අපි ඉස්සලාම එයාගෙත් අපි අර කලින් කතාව වගේ අපි ඒගොල්ලන්ගේ බලන්න මොනවද? SLQ නේ. එහෙනම් මෙයා ILQ එක හරි. මෙයා ILQ එකට පල්ලෙහා මෙහෙ කොහේ හරි ඇති SLQ එක. නේද? ඒක අපිට පේනවා. යම් විදිහකට මෙයාව ලව ගන්න බෑ ඊට පල්ලෙහා තියෙන මෙයා ගන්න බෑ මෙයා
මෙයාගෙන් හැදෙන්නේ මෙයා. නේද? අපිට මෙතන මොන හරි දෙයක් තියෙනවා ගන්න. ඔන්න ඔයගේ එන තේරෙන්නේ නැති ප්‍රයිස් ඇක්ෂන් එනවා. හරි. නෑ එයා නෙවෙයි. මොකද මෙතනනේ තියන්නේ. කොම්ප්ලිකේටඩ් නේ වැඩි. ඔව් ඉතින්. ඒක තමයි මම කියවර හයින්සයිට් ස්ටඩිස් කරන්න තමයි ඒක පැහැදිලි වෙන්නේ. ඒක තමයි. මේ වගේ එකපාර ලයිව් chart එකක ගියත් මං අනේ යන්නේ. අනේ කියලා මට තේරෙනවා වගේ මුල් ටිකේ. හරි. එහෙනම් දැන් තේරෙනවද මෙතන අපිට මෙතන ඉන්නේ පල්ලෙහාට ඇවිල්ලා දැන් මොකද මෙතනින් උදාපු ඔක්කොම ටික මෙයාගෙන් කැපෙනවා නේ. ඔව්. SL කිව්වේ. එහෙනම් මෙයා තමයි ඉන්න අන්තිම පොයින්ට් එක නේ. හ්ම්. එහෙනම් මෙයා තමයි අපි නිකන් මාක් කරගමු. SL කිව්වේ. ඔව්. ඉන්ටර්නල් ටොප්. හ්ම්. හරි. මේක. හරි. එහෙනම් දැන් ප්‍රයිස් එකට ඒ කියන්නේ මුලින්ම අපිට තේරුම් ගන්න ඕන දේ තමයි. එහෙනම් මෙයාව ගන්න නැතුව ප්‍රයිස් එක උඩට යන්න පුළුවන් ඉන්ටර්නල් ටොප් එකක් තියෙන හින්දා නේ. මේ ලොකු දැන් ටොම් එක සෂයිරෝ අපිට මේ බැරිද දැන් ඔය දැන් ඉන්ටර්නල් ටොම් එක කන්සිඩර් කරන්න නැතුව අර ලොකු ටොම් එක ගැන විතරක් හිතලා මේ ට්‍රේඩ් බෑ. කරන්න. බෑ. ඒ එහෙම කරන්න පුළුවන්. එහෙමනම් ඔයා මෙහෙන් ඒ කියන්නේ මේකෙන් පල්ලෙහා තියෙන PI එකෙන් බලාගෙන ඉන්න. හැබැයි එතනට එන්න ඕනේ නැතුව ප්‍රයිස් එකට යන්න පුළුවන් කියලා. ඒ කියන්නේ සරලව මේ එක්සැම්පල් එකේදී මේ SL කිව්වේ ගත්තනේ. මෙහෙම දෙයක් කරලා ප්‍රයිස් එකට මෙතනට යන්න පුළුවන් කියලා කියන්නේ. මෙතනට එන්නෙම නැති. එතකොට ඔයාට යම් ට්‍රේඩ් එකක් මිස් වෙනවා කියලා සරලව. ඔයාට මේ ඕන ට්‍රේඩ් එක ට්‍රේඩ් කරන්න නැතුව ඉන්න ඩිසයිඩ් කරන්න පුළුවන් පර්සන්. ඒකේ ඉෂුව එකක් නැහැ. හරි. නමුත් සමහර වෙලාවට ඔයා බලන්නේ තැනට එන්නේ නැතුව ප්‍රයිස් එකට යන්න පුළුවන්. ඔව්. ඒතර ඒ අතර තියෙන ඒවා මිස් වෙනවා. කරත් හොඳයි. ඒක මෙහෙමයි. ඒක කන්සිඩර් කරන තරමට හොඳයි. නමුත් සමහර දැන් මේ එක්සැම්පල් එක අත්‍තරම ට්‍රේඩින් රිලටිව්ලි බලද්දි ක්ලියර් එක්සැම්පල්. දැන් අපි මෙතන මේ කතා කරන ටික. හැබැයි දැන් ගිය සතියේ හැම තිබ්බා අන්තිම සිකුරාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ප්‍රයිස් ඇක්ෂන් එක මඤ්ඤක්. මෙලොවම දැන් මට එක ට්‍රේඩ් එකක්වත් තිබ්බේ නැහැ. හරි. එහෙම දවස් තියෙනවා. ඒතකොට ඒක තමුන්